ආයිබෝවන් අපේ දුවල පුතාලා හැමෝටම ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ දැන් අලුත් අවුරුද්දේ ගොඩක් දේවල් අලුත් වෙනවනේ නේද? ඔයගොල්ලන්ගේ ගෙවල් දොරවල් වල වටපිටාව ඇඳුම් පැළඳුම් මේ දේවල් අලුත් වෙනකොට අනිවාර්යෙන්ම අපේ සිතුවිලි අලුත් කරගන්න ඕන. වෙනදට වඩා අලුත් හැඟීමකින් වැඩ ආරම්භ කරන්න ඕන. මම වෙනදට වඩා අලුත් විදිහට මගේ අධ්‍යාපන ජීවිතය සාර්ථක කරගන්න ඕන. අපි හැමදේම කරන්නේ සතුටින් ඉන්න. හොඳට ඉගෙන ගත්තාම මේ මොහොතේ සතුටුයි. අම්මා තාත්තා ප්‍රශංසා කරනවා. නේද? යහළු ඉහෙලියන් අතර පාසල තුල ඔබට පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේම පුතේ ඔබේ අනාගතය නිර්මාණය වෙනවා අද මේ අධ්‍යාපනයත් එක්ක. ඉතින් ඒක මේ සිංහල අලුත් අවුරුද්දේ හොඳට තේරුම් ගන්න වෙනදට වඩා අලුත් හැඟීමක් ඇති කරගන්න අපි හොඳට වැඩ කරනවා. මම හොඳට වැඩ කරනවා. මමත් ගුරුවරයෙක් විදිහට ඒ සිතුවිල්ලත් එක්ක තමයි මේ නව සිංහල අලුත් අවුරුද්දේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. හරි. ඉතින් කොහොමද කට්ටියට අවුරුදු සරුයිද? අනිවාර්යෙන්ම අවුරුද්ද අධ්‍යාපනයෙන් සරු කරන්න පුළුවන් අවස්ථාවක් දැන් ඔයාට උදා වෙලා තියෙනවා. ඒ තමයි අපේ මේ නොමිලේ පවත්වන ඔන්ලයින් පන්තිත් එක්ක සම්බන්ධ වෙන එක. එහෙම සම්බන්ධ වුණාම ඔයගලන්ට පුළුවන් පුතේ අද ඉඳන් අපි සෑම ඉරිදාවකම රාත්‍රී 7:30 සිට 9:30 දක්වා තමයි මේ Zoom ඔස්සේ සජීවී ඉගැන්වීම කරන්නේ. ගුත්තිල පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරගන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම 11 ශ්‍රේණියේ දරුවෝ දන්නවා දැනටමත් මම හිතන්නේ මේ බදාදට අපි රාත්‍රී 7:30ට ගංගාවේ සංගීතය පාඩම පුනරීක්ෂණය කරනවා. ගංගාවේ සංගීතය පාඩමෙන් විභාගයට අහන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම අපි විචාර එදාට ගොඩ දාලා දෙනවමයි. හරි? හරි අපි ගැන තව කතා කරමු ඉස්සරහට. මොකද දැම්ම දේ දැනගත්ත කෙනෙකුට පොඩි කුතුහලයක් එන්න පුළුවන්. සර් මොකද්ද කවද්ද කොහොමද එන්නේ කියලා විස්තර පස්සේ කියන්නම්. අද වැඩේ මොකද්ද පුතේ? අද අපි සාකච්ඡා කරන්නේ ගුත්තිල වෙනනද පාඩම. පුතාලට සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයේ සිංහල සාහිත්‍ය සංග්‍රහය පෙළ පොතේ ඉගෙන ගන්න තියෙන දෙවෙනි පාඩම. ඔයගලන්ගේ පළවෙනි පද්‍ය පාඩම ඒකම තමයි පළවෙනි පුරාතන පද්‍ය පාඩම. මම හිතන්නේ පද්‍ය පාඩම් ඔක්කොම එකට තියලා ඇහුවොත් එහෙම අපි ඇහුවොත් එහෙම 10 ශ්‍රේණියේ දරුවන්ගෙන් තාම වාරයයි අවසන් වෙලා තිබෙන්නේ. ඒ නිසා ලොකු පාඩම් ප්‍රමාණයක් ගැන අදහසක් නැහැ. හැබැයි අපි 11 ශ්‍රේණියේ දරුවන්ගෙන් ඇහුවොත් එහෙම පුතේ මොනිසිරිපා සිමිමින්නේ ගංගාවේ සංගීතය 11 ශ්‍රේණියට ආවහම කෑරගල මගවිසිතුරු ඊට එහා යනකොට දෑතේ කරගැට වස්සානය මේ පාඩම් වලින් ඔයාට අමාරුම පාඩම මොකද්ද? ගුත්තිල පාඩමත් එක්ක තිබ්බහම ගොඩක් වෙලාවට සැක නෑ ඔයාගේ උත්තරේ වෙන්නේ ගුත්තිල වෙන නද කියන එක නේද? ඔව්. ඉතින් ඒ නිසා මේ ගුත්තිල වෙන නද ළමයින්ට අමාරුම පුරාතන පද්‍ය පාඩමයි අපි අද දවසේ තෝරගෙන තියෙන්නේ. සල්ලි ගන්නෙ නෑ. ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. දැන් උනත් ඔයාගේ යහළු එහෙලියන්ට මේ පණිවිඩය දීලා සම්බන්ධ කරගන්න පුළුවන්. ලින්ක් එක ෂෙයා කරන්න අමතක වුණා නම් නේද? ඔයාගේ හොඳම යාළුවා බලන්න ඔය නම් ලැයිස්තුව ඇවිල්ලා නැත්තම් යාළුවට පණිවිඩය දෙන්න නිකමට ඒ නමට වෙන කෙනෙක් ඉන්නවද දන්නෙත් නැහැ නේද? දුරකථන ඇමතුමක් එහෙම දීලා බලන්න යාළුවා සම්බන්ධ වෙලා ඉන්නවද කියලා. ඉතින් පුතේ කිසිදු මුදල් අය කිරීමක් නැතුවයි අපි මේ අපේ පන්ති වාරය ටික මේ දවස්වල පවත්වාගෙන යන්නේ. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් තිලින රත්නායක සර් එක්ක සිංහල සංගායනාවත් එක්ක මේ වැඩේට එකතු වෙන්න. අපි ඉතින් තෝරගන්නේ සීනි බෝල චූටි පාඩම් නෙමෙයි. අමාරුම පාඩමක් මේ තෝරගත්තේ ඔන්ලයින් එකේ. ඕන කෙනෙකුට ලංකාවේ ළමයින්ට ඇවිල්ලා බලත හැකි කොහොමද අපේ ඉගැන්වීම අමාරුම පාඩම් කොහොමද තිලිනස රහට හොඳට උගන්වන්නේ කියලා. හරි එහෙනම් වැඩි අටුවා ටිකා ටිප්පණි අවශ්‍ය නැහැ. අපි වැඩේට බහිමු පුතේ. ගුත්තිල වෙන නද පාඩම. දැන් කලින් මේ පාඩම ඉගෙන ගත්ත දරුවන්ට මේක පුනරීක්ෂණයක්. ඒ වගේම අලුතෙන් ඉගෙන ගන්න ළමයින්ට අපි හිතමු කලින් ඉගැන්වීම් චුට්ටක්වත් දන්නේ නැහැ කියලා. එහෙම දරුවන්ටත් පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම මුල ඉඳලා ගුත්තිල පාඩම ලස්සනට ඔයාට උගන්වනවා. කොළ ටිකක් ගන්න. එහෙම නැත්නම් අපේ මේ පන්ති වලට වෙනම පොත් පාවිච්චි කරනවා නම් ඒ වෙනම පොත් පාවිච්චි කරන්න. සටහන් ටික අද දිනේ දාගන්න. දිනේ දාලා එහෙනම් මාතෘකාව ලියාගමු ගුත්තිල වෙන නද. දැන් ගුත්තිල වෙන නද කියලා කියනකොට මට අක්ෂර වින්‍යාස ගැන දෙයක් කියන්න තියෙනවා.
ළමයිට පේනව නේද පුතේ? ඔව්. ගුත්තිල කියලා ලියන එකේ කිසි ගැටලුවක් නැහැ. වෙන ලියනකොට මේ බලන්න වෙන කියද්දි නයන්න මූර්ධජයි. මේ වීණා කියන අදහස් ඉන්නේ නේද? නද කියලා කියනකොට අපි භාවිත කරන්නේ මේ විදිහට සාමාන්‍ය දයන්න. සංඥකයක් එන්නේ නැහැ. සංඥකයක් ආවොත් ඒකේ අර්ථය සතුට කියන අර්ථයට යනවා. නද කියලා කියන්නේ නාදය. ඒ නිසා පටන් ගද්දිම කියනවා පුතේ හරියට මාතෘකාව ලියා ගන්න ඕන ඔයා ගුත්තිල වෙන නද කියලා. හරි? හරි. අපි එහෙනම් ඉස්සලම පාඩමේ මූලික හැඳින්වීම් වලට එමු. ගුත්තිල වෙන නද මූලික වතගොත අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. මේ ඔයගලන්ගේ දැනුමට ඉතා වැදගත්. බලන්න පළවෙනි එක. ගුත්තිල වෙන නද පාඩම උපුටාගත් ග්‍රන්ථය කුමක්ද? දැන් ඕගොල්ලෝ කොහොමද මාත් එක්ක සටහන් තියාගන්නේ? දුවේ පුතේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ලියන්න ඕනේ නැහැ. කෙටි සටහන් හදාගන්න. ඔයානේ ඔය නෝට් එක බලන්නේ නේද? වෙන කාටවත් ඉගෙන ගන්න එක නෙමෙයිනේ. ඒ නිසා පුතාට පුළුවන් කෙටියෙන් ලියා ගන්න ග්‍රන්ථය. ඒතර ග්‍රන්ථය කියලා වෙන මොකුත් අදහස් වෙන්නේ නැහැනේ. ග්‍රන්ථය කියලා අදහස් වෙන්නේ උපුටාගත්ත ග්‍රන්ථය තමයිනේ. උපුටාගත්ත ග්‍රන්ථය මොකක්ද? මොකද කියන්නේ? ගුත්තිල වෙන නද පාඩම උපුටාගත්ත ග්‍රන්ථය හරි පුතේ. ගුත්තිල වෙන නද පාඩම උපුටාගත්ත ග්‍රන්ථය මොකක්ද? ගුත්තිල කාව්‍ය. දැන් ළමයි උත්තර සම්පූර්ණ කරගමු. ගුත්තිල වෙන නද පාඩම දැන් කවුරු හරි කිව්වනම් ගුත්තිල ජාතකය කියලා. හරිද? නෑ වැඩේ අනේ පටලව ගන්න එපා පුතේ. කොහොමද ජාතකයකින් උපුටා ගන්න බැහැනේ. ජාතකයක් කොහෙද අනේ කවි තියෙන්නේ? ජාතකයක ඉඳ හිටෙනවා පාලි කවි. ඒවට කියන්නේ ගාථා කියලානේ. නේද? ඒ නිසා මේක ජාතකයක් නෙමෙයි උපුටාගත්ත ග්‍රන්ථය ගුත්තිල කාව්‍යය. දැන් ඔන්න ගලේ කෙටුවා වගේ මේවා මතක තියාගන්න. ගුත්තිල වෙන නද පාඩම උපුටා ගත්තේ ගුත්තිල කාවෙන්. දැන් පුතාට පුළුවන් ග්‍රන්ථය කියලා ලියලා කාව්‍යකේ ගුත්තිල කාව්‍ය කියලා උත්තරේ ලියා ගන්න. එම ග්‍රන්ථෙහි කර්තෘ කවුද? ඔව් කවුද පුතේ කර්තෘ? වෑත්තෑවේ හාමුදුරු. ළමයි මාත් එක්කම උත්තර කියමු. වෑත්තෑවේ හිමි. වෑත්තෑවේ හාමුදුරුවන්ගේ උපන් ගම කොහොයද? අපිට හරි කෙටියෙන් කියත හැකිනේ අයියෝ සර් ඕකත් ප්‍රශ්නයක්ද වෑත්තෑවේ හාමුදුරුවන්ගේ උපන් ගම වෑත්තෑවේ කියලා නේ. අපිට ඊට වඩා දිග හැල්ලක් පොතේ දීලා තියෙනවා. අපි ඒක ඒ විදිහට මතක තියාගමු. කොහමද? වයඹ පළාතේ සත්කෝරළයේ පහළ 12 පත්තුවේ වෑත්තෑව නම් ගමේ පුතේ මේවා එක දිගට කියනකොට ඔයාගේ මතකයට හොඳට යනවා. කියන්න බලන්න. වයඹ පළාතේ සත්කෝරළයේ පහළ 12 පත්තුවේ වෑත්තෑව නම් ගමේ. කියන්නයි මාත් එක්ක. වයඹ පළාතේ සත්කෝරළයේ පහළ 12 පත්තුවේ වෑත්තෑව නම් ගමේ. හරිද? මතකයිද? වෑත්තෑව තමයි. නමුත් මේ දිග විස්තරේ මතක තියාගන්න ඕන. වයඹ පළාතේ සත්කෝරළයේ පහළ 12 පත්තුවේ වෑත්තෑව නම් ගමේ. මෙම කෘතියෙහි පද්‍ය කීයක් ඇද්ද? අයියෝ 34යිනේ කියලා සමහර අය ඉතින් ප්‍රශ්නේ හරියට කියවන්නේ නැතුව කියනවා. කියමනක් තියෙනවනේ. මොකද්ද? පදාරන්න පෙර හදාරන්න කියලා. හොඳට ප්‍රශ්නේ කියවන්න ඕන. අහන්නේ පුතේ පාඩමේ නෙමේනේ. මෙම කෘතියෙහි ඒ කියන්නේ ගුත්තිල කාව්‍ය කවි කීයද? ගුත්තිල කාව්‍ය කවි 511යි. මේ ටික හරියද සටහන් තියාගත්තද? කෙටියෙන් ඔයා ලියා ගන්න ඕනේ ග්‍රන්ථයේ ගුත්තිල කාව්‍ය කර්තෘ වෑත්තෑවේ හිමි. කර්තෘගේ ගම ඒ දිග විස්තරයම ලියන්න. වයඹ පළාතේ සත්කෝරළයේ පහළ 12 පත්තුවේ වෑත්තෑව නම් ගමේ. පද්‍ය කීයද? 511යි. හරි නේද පුතේ? බලමු ළමයින්ගේ මොනවද පණිවිඩ තියෙන්නේ කියලා. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සනුක පුතා කියනවා. හරි ඔයාටත් එසේම වේවා හැමෝටම කිව්වා. තව වෙන මොකුත් පණිවිඩයක් තියනවද? නෑ නේද? මම හිතන්නේ මම සුබ අලුත් අවුරුද්දක් කියන්න කලින් සනුක කියන්නේ නැත්තේ. නැත්තම් කියන්නුනේ එසේම වේවා කියලානේ නේ. හැමෝටම සුබ පැතුවා. ඒ නිසා එක එක්කෙනා කියන්න ඕනේ. හරි අපි යමු ඊළඟට
ඊළඟ එකට ග්‍රන්ථ ආරාධනය කාගේද? ග්‍රන්ථ ආරාධනය කාගේද? සලාවත ජයපාල මැතිඳුගේ. සලාවත චුට්ටක් ඉන්න පුතේ මං ආයි පෑන ගන්න. සලාවත ජයපාල මැතිඳු. මේ සලාවත ජයපාල මැතිඳු කාගේ කවුද පුතේ? සවන පැරකුම්බා රජුගේ අමාත්‍යවරයෙක් නේද? සලාවත ජයපාල කියලා කියන්නේ. ග්‍රන්ථයේ රචනා වූ යුගය කුමක්ද? කෝට්ටේ යුගය. කලබලයට ලියනකොට කෑලි හලාගන්නේ නැහැ. දැන් හල් කිරීම හැලුනොත් එහෙම කොට්ටේ යුගය වෙනවා. එහෙම යුගයක් උදා වෙනවා මේ එළඹෙන මාසේ සාමාන්‍ය පෙළේ භාගයේ පහුගිය දවස්වල ලියපු ළමයින්ට සමහර අයට. ප්‍රතිඵල එනවනේ නේ. කොට්ටේ බදාගෙන හඬන්නේ අයියෝ මොකද්ද මං කරගත්තේ කියලා. ඔබ එහෙම කරගන්න එපා. හරියට ලියන පුතේ ලියනකොට කෝට්ටේ යුගය. මෙම යුගය විශේෂ වන්නේ කුමක් නිසාද? දැන් ඔන්න සමහර අය කියන ස්වර්ණමය යුගය. මොකද මේ ස්වර්ණමය යුගය කියලා අපේ අධ්‍යාපන ආයතනයත් නාගොඩ ස්වර්ණනේ. ඒකට ස්වර්ණයකට ගියපු යුගයක්ද? පුතේ හරියට කියන්න කියනකොට බාගෙට ඉගෙන ගන්න එපා. හරියට ඉගෙන ගන්න ඕනේ. මොකද්ද? ස්වර්ණමය කියන්නේ හොඳම කාලේ තමයි. හරි. මං අහන්නේ මොකේ හොඳම කාලෙද? සිංහල සාහිත්‍ය කියන එක ඒ තරම්ම පරිපූර්ණ නැහැ. මොකද අපි පුතේ වෙනම වෙන් කරගන්නවා සිංහල ගද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගය. ගද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගය තමයි දන්නවද ඔයා? කියන්න. ඔව් ටග්ගල මීටින් chat එකේ එවන් සිංහල ගද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගය කවුද? බලමු කාගේ නමද ඉස්සෙල්ලා හාහා පුරා කියවෙන්න කියලා. දැසරි දෙනවා තිරේ බලා ඉඳලා කියලා තමයි ඉතින් මට කියන්න වෙන්නේ. උත්තරේ නැති නිසා කාගෙන්වත්. මම ඇහුවේ සිංහල ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය මොකක්ද කියලා. ගද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගය සභාව නිහඬයිනේ. නෑ නේද කාගෙන්වත් උත්තර? නෑ තව කාලේ ගන්න බෑ. පුතේ සිංහල ඔන්න එහෙනම් හැමෝම දැනගන්න මේ ඉන්න දරුවෝ කවුරුවත් දන්නේ නෑනේ. කාගේද මේගොල්ලෝ සිංහල පන්ති යන්නේ? මගේ පන්ති කියලා ළමයි අතුස්සන්න එපා හොඳේ. පුතේ සිංහල ගද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගය අපි මතක තියාගමු. දඹදෙනි යුගය යන්න එව්වා සනුදේ හොඳයි. මම හිතන්නේ මේ දඹදෙනි ටයිප් කරන ප්‍රශ්න ඇති සමහර අයට. සනුදේ ඔන්න ඔයාගේ නම කිව්වා. එයා තමයි හරි උත්තරේ මුලින්ම එව්වේ. දැන් එතනින් එහාට අනිත් අය එවන්න එපා. දඹදෙනි කියලා. දඹදෙනි යුගය. ඒක මොකද්ද? සිංහල ගද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගය. දැන් එහෙනම් පුතේ කෝට්ටේ කිව්වහම ඔයාට හරියට කියන්න පුළුවන් නේද? මොකද්ද? සිංහල ඔව් ගද්‍ය නෙමෙයි නම් පුතා මොකද්ද? පද්‍ය. සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. ඒ තමයි කෝට්ටේ යුගයේ විශේෂතාව. මෙම යුගයේ රචිත වෙනත් කාව්‍ය කෘති 3ක් ලියන්න. අපට සංදේශ නම් ඕන තරම් ගන්න පුළුවන්. මොකද මේ කාලේ තමයි පුතේ පංචමහා සංදේශ ලියුනේ. ඒ නිසා ඔයා පරවි සංදේශය, ගිරා සංදේශය ඔය ලියන්න පුළුවන්. පරවි සංදේශය. ඒ වගේම සිංහලයේ මහා කාව්‍යයක් වශයෙන් සැලකෙන කාව්‍ය ශේඛරය ලියවෙන්නේත් මේ කාලේ තමයි. ප්‍රධාන ග්‍රන්ථයක්නේ කාව්‍ය ශේඛරය නේද? ඊට අමතරව අපි ආයේ සංදේශයක්ම ලියමු, ගිරා සංදේශය. හරි. දැන් මේ සාකච්ඡාව යද්දි සමහර දරුවෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. තිලිනස වැත්තෑවේ හාමුදුරුවන්ගේ වෙනත් කෘති ඔයා කිව්වේ නෑ නේද කියලා. නෑ පුතේ මට අමතක වෙලා නෙමෙයි. වැත්තෑවේ හාමුදුරුවන්ගේ වෙනත් කෘති නෑ. ඉතින් හත්වලයි මං හදලා කියන්නේ. වැත්තෑවේ හාමුදුරුවෝ ලියපු වෙනත් කෘති කිසිවක් අපට හම්බෙන්නේ නැහැ. හරි? ඒ නිසා ඉතින් එහෙම නැතිව නෑ නෑ කියලා ප්‍රසිද්ධිය පෙන්වන්න ඕනේ නෑනේ. ඒකයි අපි ඒක ප්‍රශ්නවලට එකතු කළේ නැත්තේ. හරි. දැන් මේ ටික හරි නේද? පුතාලා සටහන දාගත්තද? ආරාධනය සලාවත ජයපාල මැතිඳුගේ ග්‍රන්ථයේ රචනා වූ යුගය කෝට්ටේ. යුගයේ විශේෂතාව මේ තියෙන්නේ පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය.
වෙනත් කාව්‍ය කෘති තුනක් අපි දැක්කුවා. පරවි සංදේශය, කාව්‍යශේඛරය, ගිරා සංදේශය. මම එහෙනම් ඊළඟට යන්නම්. පස්සට ගියේ නේද අපි හාට යමු. හරි. ඔව්. කතුවරයාගේ ගුරුවරයා කවුද? කතුවරයාගේ ගුරුවරයා. ඒ කියන්නේ වෑත්තෑවේ හාමුදුරුවන්ගේ ගුරුවරයා කවුද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. එයානේ අපේ සිංහල සාහිත්‍යෙන්න පුතේ උපරිම වැඩ්ඩා. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය අපට හමුවන විශිෂ්ටතම පද්‍යකරුවා තමයි මේ ගුරුතුමා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. මෙම කෘතිය අරඹා ඇත්තේ කවර ගණයකින්ද? වායු ගණයෙන් නේද? වායු ගණය. වායු ගණේ අකුරු පිහිටීම කෙබඳුද? පුතේ ලඝු අකුරු 2යි ලඝු අකුරු 2යි ගුරු අකුරු 1යි. කෙටියෙන් කියා දෙන්නම්. මාත්‍රා ගණන් කරනකොට එක මාත්‍රාවක් නම් කෙටි ඇදීමක් නම් තිබෙන්නේ. ඇදීමක් රහිතයි නම් අපි ඒවට කියනවා ලඝු අක්ෂර කියලා. උදාහරණයක් අ කිව්වහම ලඝුයි. ගුරු අකුරක් කියලා කියන්නේ ඇදීම තියෙනවා නම් මාත්‍රා දෙකක් භාවිත වෙනවා නම් ආ කියනකොට අපිට එතන කාලේ වැඩිපුර යනවනේ මාත්‍රා දෙකක් යනවා. ආන්න එතකොට පුතේ ඒක ගුරු වෙනවා. දැන් මේකේ ආරම්භක කවිය මෙතන එනවනේ. ආරම්භක කවිය ලියමින් මම මේ කියා දෙන්නම්. කො කවිය දන්න අය ගෙදර ඉඳන් කියන්න බලන්න. කවිය දන්න අය ගෙදර ඉඳන් ශබ්ද නගා කියන්න. දැන් ඔන්න මම සද්ද නැතුව කවිය ලිව්වා. ඔයා සද්ද දාලා කිව්වද? පුතේ අන්න අලුත් අවුරුද්දේ හදාගන්න ඕන හොඳ අලුත් පුරුද්දක්. මොකද්ද? අපි චූටි කාලේ නම් උත්තර කියන්න පොර කෑවා. ටීචර් අනේ ටීචර් මං කියන්න. පොඩි පන්තිවල එහෙමනේ ළමයි. නේද? ඒ විතරක් නෙමෙයි පුතේ ඔයගොල්ලෝ උත්තර කියනකොට හොඳට ශබ්ද නගා කිව්වා. මතකද? බලන්න පොඩි පන්තියක් දිහා මං කිව්වට ගිහිල්ලා ඉස්කෝලේ හෙට ගියාම 1 ශ්‍රේණිය 2 ශ්‍රේණිය ඕනම් 5 ශ්‍රේණිය වුණත් පන්තියක් දිහා බලන්න කොච්චර හොඳට උත්තර දෙනවද ළමයි ශබ්ද නගා කියලා. අපි ලොකු වෙනකොට හිතනවා ඒ ලොකු වෙද්දී එහෙම උත්තර සද්ද නගා කියන්න හොඳ නෑ. ඒක මන් දන්නේ ඒක ලොකුකමට හරියන්නේ නැද්ද? සමහර අය හිතන එහෙම පැන කියන්න හොඳ නෑ. ගොට්ට දෙන්න හොඳ නෑ. නිකන් එහෙම හිතලා අපි මේ උත්තර කියන එක නවත්තලා දාලා. හැබැයි දන්නවද පුතේ අපි විද්‍යාත්මකව ගත්තහම අපි අහන් ඉන්න දේට වඩා අපි කියන දේ තමන්ම කියන දේ තමන්ට මතක හිටින සම්භාවිතාව වැඩි. මේක ලෝකේ පර්යේෂණ වලින් ඔප්පු කරපු දෙයක්. ඉතින් අපි මේ සිද්ධාන්තයෙන් මේ පර්යේෂණාත්මක ඔප්පු කරගත්ත දෙයින් ප්‍රයෝජන ගමුකෝ. ඒ නිසා වයස් ભેදයක් නැහැ. සාමාන්‍ය පෙළ වුණත් උසස් පෙළ වුණත් අපි ශබ්ද නගා උත්තර දෙමුකෝ. අද ඉඳන් මේ අලුත් අවුරුද්දේ අලුත් පුරුද්ද හදාගන්න කියන්න මාත් එක්ක කවිය තාලෙට ලස්සනට කියමු බලන්න. සියපින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු කෙලෙසුන් කෙරෙන්දුරු වඳිම් මුනි උතුමන් තිලෝගුරු. සමහර ළමයි ආස වෙන තාලවලට කියන එකට. හැබැයි පුතේ මේ බුදුහාමුදුරුවෝ වන්දනා කරන ගුත්තිලේ ආරම්භක කවියනේ. ඒක මට කියන්න බෑනේ. සියපින් සිරින් එහෙම හරියන්නේ නෑනේ නේද? ඒ ගැලපෙන තාලෙට තමයි කිව්වේ. දැන් මේ සියපින් සිරින් සරු කියද්දී මම ඔයාලට පෙන්නන මේකේ මාත්‍රා සිද්ධිය චුට්ටක් බලන්න.
දැන් සි කියද්දී සි මොකද වෙන්නේ? එකයිනේ ලඝු අකුරක්. ය ලඝු අකුරක්. පින් ගුරු අකුරක්. අන ලඝු අකුරු දෙකයි මේක ගුරු අකුරක් ඇදීමක් තියෙනවා. ලඝු අකුරු දෙකයි ගුරු අකුරු එකයිනේ. මාත්‍රා දෙකක් යනවා මෙතනදී. ඒ නිසා තමයි කිව්වේ මේක කවි ලියන්න සුදුසු ගණයක් නෙමෙයි. වෑත්තෑවේ හාමුදුරුවෝ කොහොමත් විප්ලවීය චරිතයක්. උන්වහන්සේගේ ශිෂ්‍ය ජීවිතයේ මුල ඉඳලා ගත්තාම තොටගමේ රාහුල හාමුදුරුවෝ කරන්න එපා කියපුවම කරපු චරිතයක්. ඒ නිසා වෙන්න ඇති ඒ Tamanගේ විප්ලවීය ගතිය පෙන්වන්න මේ විදිහට මේම ආරම්භ කළේ. මේ ගුත්තිල කාව්‍ය අතටපත් වුණාට පස්සේ තොටගමේ රාහුල හාමුදුරුවෝ පළවෙනි කවිය කියවනකොටම කිව්වලු සිය පින් සිරින් සරු වෑත්තෑවේ නැව් නොනගීදෝ ඈ බං වෑත්තෑවට රටේ ඉන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ ඒ කාලේ විශ්වාසයක් තිබ්බ මෙහෙම වායු ගණයෙන් කවි ලියන්න ආරම්භ කරාම එයාට ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ, පලා යන්න වෙනවා, රටතොට හැර යන්න වෙනවා කියලා. ඇත්තටම පුතේ ගුත්තිල කාව්‍ය ලිව්වට පස්සේ වෑත්තෑවේ හාමුදුරුවන්ගේ ජීවිතය ගැන තොරතුරු අප්‍රකටයි. මේවා පොත්වල නෑ. මේවා ඔයගලන්ගේ දැනුමට මම කියන්නේ වායු ගණය ගැන පොතේ තියෙනවා නේද? හරි. එහෙනම් පුතේ මේ ටික ඔයගොල්ලෝ සටහන් දාගත්තද? ගුරුවරයා තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. කවර ගණයකින්ද? වායු ගණය. අකුරු පිහිටීම ලඝු අකුරු 2යි ගුරු අකුරු 1යි. ආරම්භක කවිය මේ පාඩමේ මුල් කවිය නෙමේ පුතේ මේ ගුත්තිල කාව්‍යයේ ආරම්භක කවිය. හරි. අපි එතනින් එහාට යමු නේද එහෙනම්? හරි කාට හරි මේවා ලියා ගන්න බැරි වුණා නම් ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නත් පුළුවන්. නේද? ඒ වුණාට පුතේ හැකිතාක් මම කාලය දෙනවනේ පුරුදු වෙන්න මාත් එක්කම සටහන ලියාගෙන යන්න. හරි. අපි ඊළඟට එමු. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. කෘතියට පදනම් වූ ජාතකය කුමක්ද? පුතේ ගුත්තිල කාව්‍යයට පදනම් වුණු ජාතකය මතක තියාගන්න හරිම පහසුයි. එම නමමයි. ගුත්තිල කාව්වේ නම පටන් ගන්නේ ගුත්තිල කියලානේ. ජාතකෙත් ඒ නමමයි. දැන් සමහර ඒවා එහෙම නැහැ. කාව්‍යශේඛරයට පදනම් වෙන ජාතකයේ සත්තුබත්ත ජාතකය. මේ බාගෙට අහලා සතුන්වත්ත කියන්න එපා හොඳේ. මං කිව්වේ සත්තුභක්ත ජාතකය කියලා. පුතේ දැන් ඔන්න මේ ගුත්තිල කාව්‍යයට පදනම් වුණු ජාතකය මොකද්ද? ගුත්තිල ජාතකය. ගුත්තිල ජාතකය. ලිව්වද? කෘතියට පදනම් වූ ජාතකය ගුත්තිල ජාතකය. කෘතිය රචනා කිරීමට තුඩු දුන් ආසන්න හේතුව කුමක්ද? තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව කැමති වුණේ නැහැ වෑත්තෑවේ හාමුදුරුව කවි ලියන විදිහට කීප වතාවක් මේක වෑත්තෑවේ හාමුදුරුවන්ට කිව්වා. හැබැයි වෑත්තෑවේ හාමුදුරුව ගණන් ගත්තේ නැහැ. ඒ නිසා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව තමන්ගේ අතවැසියට කිව්වා ඔය වෑත්තෑවේ හාමුදුරුවන්ට දාන බෙදනකොට පලාකොළ තුන්ගුණේ ගාන බෙදන්න කියලා. ඉතින් වෑත්තෑවේ හාමුදුරුව මුලින්ම මේක ගණන් ගත්තේ නැහැ. හැබැයි නිතර නිතර මේක සිද්ධ වෙනකොට තේරුම් ගත්තා මොකාටද මේ ඉන්නේ කියලා. ඒ නිසා මොකද කරේ? වෑත්තෑවේ හාමුදුරුව තමන්ට පල නොකියා පලා කියන බව තේරුම් අරගෙන පැනලා ගියා යන්න ගියා පන්සලෙන් ගිහිල්ලා තමන් ගුරු ද්‍රෝහියෙක් නොවේ කියලා පෙන්වන්න තමයි මේ ගුරුගෝල ගැටුම තියෙන ජාතක කතාව පදනම් කරගෙන ගුත්තිල කාව්‍ය ප්‍රබන්ධ කරන්න යෙදුනේ. මොකද පුතේ උනේ ස්පීඩ් වැඩි කරලා මොනවද එක පාට සර්ගේ? මම වට කතාව ඉක්මනින් කිව්වේ වෙලාව ඉතුරු කරගන්න. අපි කෙටියෙන් එක ලියාගමු. බොහොම කෙටියෙන් මම කියනවා සටහන. මොකද්ද? කෘතිය රචනා කිරීමට තුඩු දුන් ආසන්න හේතුව තමයි පුතේ ගුරු හිමියන්. ඔයා දන්නවනේ දැන් ගුරු හිමියන් කියලා කියනකොට කවුද ළමයි? තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරු. ගුරු හිමියන් වෑත්තෑවේ හිමිට පල නොකියා
පලා බෙදීම ඕක තමයි සිද්ධිය. හරි. ජාතකය ලිව්වා, ආසන්න හේතුව ලිව්වා. දැන් එහෙනම් හැඳින්වීම් ටික අහවර කරන්නයි හදන්නේ. අපි කවි සාකච්ඡාව ආරම්භ කරමු. මොනවා හරි මේ මූලික හැඳින්වීම් වලට අදාළව දුවලා පුතාලට හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් හිතේ තියාගෙන ඉන්න ඕනේ නෑ. නේද? නැත්තම් ඔයාට ඊට පස්සේ ඕක අහන්න බැරි වුණා කියලා දුක හිතිලා කියන්න හිතුනොත් එහෙම දුක තද කරන් මහ මෙරතරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් අම්මලා හිතා ඇයි මේ සර් ගැන එහෙම කියන්නේ කියලා. ඒ නිසා හිතේ තියාගෙන නැතුව ඕන ප්‍රශ්නයක් මේ දැන් මීටින් chat එකට එවන්න. onlineeducation.lk. එයා තමයි host. ඉක්මනින් එවන්න. හොඳයි. අපි එහෙනම් කවි ටික සාකච්ඡාව ආරම්භ කරමු. ගුත්තිල වෙන නද කවි පෙළ. වත් මාතෘකාව හිම දාගන්න කවි පෙළ කියලා. පළවෙනි කවියට එන්නේ. බලන්න පුතේ පළවෙනි කවිය. කියමුද කවිය? කියමු. ගුත්තිල ඇදුරු සඳ වීණාවයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ. කාට හරි කවි පාඩම් හිටින්නේ නැත්නම් මාත් එක්ක කියලා බලන්න. මාත් එක්ක කියලා බලන්න තිලින සර් එක්ක කියලා බලන්න. ඔයාට කවිය මතක හිටින්නේ නැද්ද කියලා කියන්නකෝ. හැමෝම කියමු. පාඩම් අයත් කියන්න. ගුත්තිල ඇදුරු සඳ වීණාවයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ. හරි. දැන් අපි කවිය කොහොමද පුතේ මේ පාඩම ඉගෙන ගන්න? මේක ළමයි අතහැරලා දානවනේ.
නේද? මේක ඔයාට ඉගෙන ගන්න කාරණා දෙකයි. පළවෙනි එක තමයි පුතේ මේ කවිවල භාෂාව කෝට්ටේ යුගයේ ශුද්ධ සිංහලෙන් තියෙන. අපි මේවා ගන්න ඕනේ 6 වෙනි පෙරකුම්බාගේ කාලේ ශුද්ධ සිංහල අපි ගන්න ඕනේ අනුර කුමාර දිසානායකගේ කාලේ මිශ්‍ර සිංහල වලට. ඒ කියන්නේ කවියේ තේරුම අපිට දැනෙන තේරෙන විදිහට අපි ගලප ගන්න ඕන. දෙවෙනි එක තමයි පුතේ නිකම්ම මේ කවියේ තේරුම විතරක් ඉගෙන ගත්තට ਵਿਚාරයක් ලියන්න බෑනේ. නේද? අපි කරන්න ඕන මේ කවියට අදාළව අපේ රසඥතාව විචාරාත්මකව දියුණු කරගන්න ඕන. දැන් අපි ඔය දෙකම කරමින් තමයි අද මේ සාකච්ඡාව යන්නේ. කවිය තේරුමත් කියලා දෙනවා. ඒ කවියට අදාළව පුතේ කොහොමද අපි රසවින්දනය කරගන්නේ, ਵਿਚාරය කරගන්නේ කියන එකත් දුවල පුතාලට කියලා දෙනවා. හරි. බලන්න දැන් ඉතින් දැන් උනත් කෙනෙකුට සමහර අයට මොකක් හරි මේ වෙලාවේ වෙන පන්තියක් තියෙනවා නම් දැන් ඔන්න මේ පන්ති අවසන් වෙලා නම් ගෙදර දැන් වෙන්නේ නැති සමහර ළමෙක් ආවේ ගමනක් ගිහිල්ලා දැන් ආව වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට දැන් උනත් අපේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද දැන් තමයි කවි සාකච්ඡාව පටන් ගන්නේ. හරි. ගුත්තිල ඇදුරු සඳ ගුත්තිල එයා තමයි මේකේ බොස්. බොස් කියන්නේ එයා තමයි මේකේ හෙඩ්. එයා තමයි මේකේ හීරෝ. ළමයි හැම ජාතක කතාවකම ඉන්නවා වීර චරිතයක්. ජාතක කතාවල වීරයා බවට පත් වෙන්නේ කවුද? දැන් දුවල පුතාලා දන්නවා උම්මග්ග ජාතකේ නම් පුතේ වීරයා බවට පත් වෙන්නේ මහෞෂධ පඬිතුමා. එයා කවුද ඒ ජාතකේ? බෝධිසත්වයන් වහන්සේ නේද? බෝසතාණන් වහන්සේ. එහෙනම් ගුත්තිල ජාතකයේ වීර චරිතයේ හෙවත් බෝසත් චරිතය තමයි මේ ගුත්තිල කියලා කියන්නේ. ඔන්න මම එයාට ලිව්වා බෝසත් චරිතය කියලා. බෝසත් චරිතය ගුත්තිල. ගුත්තිල කියලා කියන්නේ ඇදුරුනේ. එයා ටීචර් කෙනෙක්. ඇදුරු කියන්නේ පුතේ ගුරු. සඳ කියන්නේ සිංහල භාෂාවේ සඳ කියන්නේ බහුවර්ත පදයක්නේ. එකම පදයෙන් තේරුම් කීපයක් ප්‍රකාශ වෙනවා. අපි සඳ කියලා කියනවා අන්න බාලන් සඳ කිව්වහම මේ චන්ද්‍රයාටනේ අපි නිතර දන්න සඳ ඒක තමයි. හැබැයි මෙතන සඳ කියලා කියන්නේ පුතේ උතුම් කියන අදහසින් උතුමා කියන අදහසින්. එහෙනම් මෙතන සඳ කියන එක අපි ගන්නවා උතුම් තමයි. නමුත් කවියට ගැලපෙනකොට උතුමා බවට පත් වෙනවා. එහෙනම් ගුත්තිල ඇදුරු සඳ කියලා කියන්නේ දැන් ඔයගලන්ට පැහැදිලි ගුත්තිල ගුරු උතුමා. ගුත්තිල ගුරු උතුමා වීණා වයන ලෙස ඉඳ. ඒක නම් ලියන්න කියන්න දෙයක් නැහැ පැහැදිලි නේද පුතේ? වීණා වාදනය කිරීම සඳහා පුතාලගේ පොතේ මේ ඉඳ කියන එක දක්වන්නේ ඉඳගෙන කියලායි. හිටගෙන වීණා ගහන්න අමාරුයි නේද? ඒ නිසා අපිත් ඒ තේරුමින්ම ගමු. නමුත් මේකේ සාමාන්‍යයෙන් මට හිතෙන වඩා සුදුසු අදහස තමයි වීණා වාදනය කිරීම සඳහා. අපි ඉඳ කියන එක පොතේ තේරුමට අනුගත වෙමින් ඉඳගෙන කියලා ගත්තා. පසෙක පනවන ලද. පසෙක කියලා කියන්නේ මොකද්ද පුතේ? පසෙක පැත්තක. ඔය වෙන වැඩ පසෙක ලන්න ළමයි. පසෙක පැත්තක දාන්න පැත්තක දාන්න. පාඩම නෙමෙයි වෙන වැඩ පසෙක ලන්න. පසෙක කියන්නේ පුතේ පැත්තක. මොකද්ද පනවන ලද කියලා කියන්නේ? ඔව් පනවන ලද කියලා කියන්නේ දරුවනේ විශේෂයෙන් සූදානම් කළ. විශේෂයෙන් සූදානම් කළ. සූදානම් කළ කිව්වත් සාමාන්‍යයෙන් ප්‍රමාණවත්. පැත්තක විශේෂයෙන් සූදානම් කරපු සුදුසු අස්නෙක. අස්නෙක කියන්නේ අසුනක, සීට් එකක, පුටුවක ගොසින් නුන් සඳ. සුදුසු ආසනයක ගොසින් නුන්නා වූ මොකද්ද සඳ? හඳේ ගියාද? නෑ. එහෙනම් උතුමා ආයි උතුමාද? උන් උතුමා නෑ. මෙතන උන් සඳ කියලා කියන්නේ වේලාවේ කියන අදහසින්. අර පරණ ගීතයක තියෙනවා පුතේ සඳ නැගෙන වේලාවේ කියලා. ඒ සඳ නැගෙන සඳ කියලා අපිට සාහිත්‍ය ලස්සනට කියත හැකි. මොකද සඳ නැගෙන සඳ කියන්නේ සඳ නැගෙන වේලාවේ. ඒ විවහාරය මතක තියාගන්න. හරි ලස්සන යෙදුමක් භාෂාවේ. සිංහල භාෂාවේ අපූර්වත්වයේ දුවල පුතාලට තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. හරි දැන් මම මේ කවියේ වචන තේරුම වචනෙන් වචනෙනේ කියා දුන්නේ. මම ඒ වුණාට කවිය අදහස පුතාලට පොදුවේ අරගෙන කියා දුන්නේ නැහෙනේ. නේද? දැන් ඒක කියා දෙනවා. ඔන්න පුතේ මේ පාඩමේ තියෙන්නේ කාගේ තරගෙද තියෙන්නේ? මේකේ තියෙන්නේ ගුත්තිලගෙයි කාගේද? මූසිලගෙයි. ගුත්තිල vs මූසිලනේ. ගුත්තිලගෙයි මූසිලගෙයි මොකද්ද? වීණා වාදන තරගය තමයි තියෙන්නේ නේ. දැන් මේ ගුත්තිලයි මූසිලගෙයි වීණා වාදන තරගයට
ඔන්න මේ පළවෙනි කවියේදී කවුද එන්නේ? ගුත්තිල එනවා. ගුත්තිල ගුරු උතුමා ආවේ මොකටද? වීණා වාදනය කරන්න. වීණා වාදනය කරන්න ඇවිල්ලා Tamanට පැත්තක විශේෂයෙන් සූදානම් කරපු ආසනයේ ගිහිල්ලා වාඩි වුණා. අනේ නම් පළවෙනි කවියේ මුකුත් ඔයාට අදහසේ අමාරු දෙයක් නෑ රත්තරන්. වචන තේරුම් බලා ගන්න. ප්‍රශ්නාංක 2 ලිහිල් අර්ථවලට අපිට ලියන්න එනවා පුතේ වචන තේරුම්. ඒ නිසා ඕගොල්ලෝ මේවායේ ඇදුරු සඳ කියද්දි ගුරු උතුමා පසක කියලා කියන්නේ පැත්තක. ඒවා ඔයාට මෙතන ඔහොම සටහන් ටික ලියා ගන්න පුළුවන් නේද? ඔයාට කවියටක් ගාලා අදාළ පද ටික ලියා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පුතේ ඒ වචනාර්ථනේ. හැබැයි කවිය අපිට අදහස වශයෙන් ගත්තහම අනේ හරිම සරලයිනේ. කජු කනවටත් වඩා ලේසියිනේ. ඇයි මොකද්ද පළවෙනි කවිය වෙලා තියෙන්නේ? ගුත්තිල ඇවිල්ලා. දැන් එහෙනම් ඔන්න මාත් එක්ක මෙහෙම වැඩක් කරන්න. පුතාලා වෙනම කොලයක් ගන්න. මේ ඔයාට ඇහුණද? මේ ඔයාට ඇහුණද? වෙනම කොලයක් ගන්න. වෙනම කොලයක් අරගෙන ලියාගන්න මාතෘකාව කවි පෙළ ගැස්ම කියලා. මේ වැඩේ හරි ෂෝක් වැඩක් පුතේ. මේක අපි අපේ පන්තිෙන් හඳුන්වා දුන්නු වැඩක්. සිංහල සංගායනාව පන්ති අපේ කළුතර මතුගම නාගොඩ පන්තියන දරුවෝ දන්නවා. මේ අවුරුද්ද විතරක් නෙමෙයි කලින් අවුරුද්දවල පන්ති ආපු දරුවෝ දන්නවා. ඒ වගේම අපේ 2021 22 ඔන්ලයින් පන්ති ආපු ළමයි දන්නවා. අපේ මේ අලුත් වැඩක් හඳුන්වා දුන්න කවි පෙළ ගැස්ම කියලා ගුත්තිල පාඩමේ. මොකද ගුත්තිල පාඩමේ පුතේ අනිත් කවි පාඩම් වගේ නෙමෙයි. මොකද උනේ කියලා ළමයට කවියෙන් කවිය ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. අපි කතාව ගොඩනගා ගන්න පහසුවට මාතෘකාවක් ලියන්න ඕන ළමයි කවි පෙළ ගැස්ම කියලා. කවි පෙළ ගැස්ම කියලා මාතෘකාව ලියලා ලියන්න පුතේ ඒකේ අංක 1 දාලා දැන් පළවෙනි කවිය එක කවිය කියලා ලියන්න. එක කවිය යටින් ලියා ගන්න ඊළඟ පේලිය මොකද වෙන්නේ කියලා. ලියන්න පළවෙනි කවිය මොකද වෙන්නේ? ලියන්න. ගුත්තිල පඬිතුමා වීණා වාදන තරගයට පැමිණීම. ගුත්තිල පඬිතුමා වීණා වාදන තරගයට පැමිණීම. හරිද? ලිව නේද? ගුත්තිල පඬිතුමා වීණා වාදන තරගයට පැමිණීම ඔච්චරයි. දැන් එහෙනම් පළවෙනි කවිය අපිට වෙනම ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ගුත්තිල පඬිතුමා වීණා වාදන තරගයට ආවා. හැබැයි මේක ਵਿਚාරය කරගන්න ඕන වෙන කාරණාවක් මම දෙවෙනි කවියත් එක්ක එකට තියලා කතා කරනවා. අපි එහෙනම් දැන් දෙවෙනි කවියට යමු රත්තරන්. දෙවෙනි කවිය. බලන්න. කවිය කියමු. එක එක තාලවලට කියන්නත් පුළුවන් ඉතින් නේද? නමුත් අපි සාමාන්‍ය තාලෙට කියමු. නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල වැඳ රද පද කමල දෙසෙක මූසිල යාද උන් කල. හරි. දැන් තිලින සර් කොහමද කවි කියන හොඳයිද අහන් ඉන්න අමාරුයිද? ගොඩක්ම අමාරු නෑනේ. මොකද කියන්නේ? පුතේ දැන් මට දැන් ඔය වැඩි කවි සින්දු කියන්න බැරි වුණාට මං ඉස්කෝලේ 7 ශ්‍රේණියේ ඉන්නකොට ගුවන්විදුලියේ ගිහිල්ලා සින්දුත් කිව්වා. ඔව්. නැසී ගිය ගායන ශිල්පියා ගෞරවයෙන් මතක් කරනවා මැක්ස්වල් මෙන්ඩිස් මහත්තයා. දැන් දරුවෝ සමහර විටක එතුමාව ඒ නමින් දන්නේ නැතුව ඇති. හැබැයි ළමයි මේ සින්දුව කිව්වහම දන්නවා. මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා රෑ 12ට හොල්මනකට. දන්නව නේද? අනේ මැක්ස්වල් මෙන්ඩිස් මහත්මයා රටක් වටිනවා මගේ මව්පියෝ දෙන්න මගේ සුරතල් පොඩිදු ආදී ගීත ගායනා කරමින් බොහොම ප්‍රසිද්ධ ගායකයෙක් කාලයක්. පයිලා ගායන ශිල්පියෙක්. ඉතින් එතුමා මාව එක්කගෙන ගියා ඒ දවස්වල ගුවන්විදුලියට ගිහිල්ලා ඒ කාලේ තිබුණු පවන රේඩියෝ එකේ මම ලස්සනට සින්දුවක් කිව්වා. පස්සේ කාලේ ශ්‍රී FM උනේ නාලිකාව. මම කිව්වා හඳ හාමි පොය දාට හොඳට පේනවා. එතුමා ගිටාර එක වාදනය කරද්දි සජීවීව ගුවන්විදුලියෙන් ලංකාවට මගේ හඬ 4 ශ්‍රේණියේදී ඇහුණා. මම ඒ කාලේ ඉස්කෝලේ උදේ රැස්වීම එහෙමත් ඔය සින්දු කියනවා. දැන් ඉතින් කියන්න අමාරු යන්නේ. පස්සේ කාලේ ඔය කතිකවලට එහෙම ගියාට පස්සේ මේ ඉතින් කට ඒ පැත්තට හැදුනහම කවි සින්දු පැත්තට අමාරුයි. සින්දු ලියනවා නේද? සින්දු කියන්නේ නන්නේ. කියනවා ගයන්න අමාරුයි. හරි. කවි ඉතින් පුළුවන් විදිහට කියමු. අහන් ඉන්න ගොඩක්ම අමාරු නම් මොකද කරන්නේ? සද්ද පොඩක් අඩු කරගන්න වෙලාවට. නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල වැඳ රද පද කමල දෙසක මූසිල යාද උන් කල. මේ මූසිල එන කවිය නේද? මේ කවුරු වෙන කවියද පුතේ? මූසිල එන කවිය. ඔය කිව්වේ කොහෙද මූසිල කොතනද ඉන්නේ? පළවෙනි කවියට අපි ආය ආවා.
කවුද පුතේ එන්නේ? මේ දෙවෙනි කවියේ මූසිල එනවා. දෙවෙනි කවියේ කවුද එන්නේ? මූසිල. මූසිල එන කවිය අපි විස්තර ටික බලමු මොනවද මේ කියන්නේ කියලා. නොදැනම තමා බල තමන්ගේ බලය දන්නේ නැතිව ලියන දෙයක් නැහැ නේ මම අමුතු වෙන්නේ. තමන්ගේ බලය දන්නේ නැතුව සබයට අවුත් නොපැකිල. මොකද්ද පුතේ ශුද්ධ සිංහලෙන් සබයට කියන්නේ? ඔයා කියන්නකො මිශ්‍ර සිංහලෙන්. සභාවට. සබයට කියලා කියන්නේ සභාවට. සභාවට අවුත් කියන්නේ? අවුත් කියන්නේ ඇවිල්ලා පැමිණ. දැන් පහුගිය දවස්වල කිව්වේ ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා කියලා නේ. ආන්න. ඒ අවුත් කියලා වට ඕන නම් ශුද්ධ සිංහලෙන් කියත හැකි නේ. පැමිණ. සභාවට ආවා නොපැකිල. මොකද්ද නොපැකිල කියන්නේ? පැකිලෙන්නේ නැතිව. පුතා ඔයා ඔයාගේ වීඩියෝ එක ඔන් කරලා ටක් ගාලා කවියක් කියන්න. මේ කවිය ලස්සන ටක් ගාලා තාලෙට කියන්න. දැන් එහෙම කිව්වහම සමහර ළමයෙක් අනීස් අනි මට බෑ අයියෝ නේ. එහෙම නේද? සාමාන්‍ය භෞතික පන්ති අපි හම්බුණා නම් පුතේ ඔයා එන්න බෑ සර් අනේ මට අන්න ඒක තමයි පැකිලෙනවා කියන්නේ. අදිමදි කරනවා. ඔය සභාවට එන්න ගියාම මිනිස්සුන්ට තියෙනවනේ පුතේ කෝලේ. මොකක්ද ඒ කෝලෙට කියන්නේ? කියන්නේ සබකෝලේ. මේ මූසිලට එහෙම සබකෝලයක් නැහැ. සභාවට කිසිම පැකිලීමකින් තොරව ආවා. අපි වඩා තේරෙන භාෂාවෙන් කිව්වොත් අදිමදි නොකර ආවා. වැඳ රද පද කමල. වැඳා ආපු ගමන් රද කියන්නේ කාටද පුතා? රජතුමාට. රජුගේ පද කමල පාද නැමැති නෙළුම. දැන් ඔය සමහර සිංහල සර්ලා සිංහල ඉගෙනුවට නෙළුම ලියන්න තාම දන්නේ නැහනේ. නේ මම ඒ නිසා අපේ මේ දවස්වල කළුතර මතුගම භෞතික පන්තිවල නෙළුම් කුළුණ කියලා තමයි ටියුට් එකට ගහලා දුන්නේ. නේ අපේ 11 ශ්‍රේණිය දරුවන්ගේ මගේ විස්තර ටියුට් එකේ පුතේ නෙළුම ලියන්නේ මෙහෙමයි. වඩා නිවැරදි කියලා වර්තමානයේ සම්මුතිකෝ පිළිගන්නේ නෙළුම මෙහෙමයි. නෙළුම් කුළුණ ගැන කියලා මින්නම්කෝ. කුළුණ ලියනකොට දැන් සමහර අය ඉන්නවා කුළුණ ලියනවා මේ මූර්ජල් ලියන්නේ. සිංහල භාෂාවේ මූර්ජිත ලියන්නත් එක්ක එන කුළුණක් නැහැ. කුළුණ එන්නේ දන්තජ ලයන්නේ. මේක කුළුණක් මේ අනෙත් කුළුණ. මොකද්ද මේ පළවෙනි කුළුණේ තේරුම? ඒක තමයි පුතේ කණුව ස්තම්භය ටැඹ. මේ කුළුණ නයන මෝෂදායි සුභාෂිත කවියක් කුළුණු ගුණෙන් යුතු උතුමන් කියලා අපිට රසාස්වාද විෂය කියන්නේ. ඒකට කියන්නේ කරුණාව. කරුණාව. ඔන්න කුළුණ සිංහල සර්ටත් එක්කම කියා දෙන්න දැනගන්න. සමහර හොඳේ හැමෝටම නෙමෙයි. කුළුණ කියද්දී මේ මූර්ජල් යන්නේ කුළුණක් භාෂාවේ නෑ පුතා. කුළුණ කියලා තියෙන්නේ දන්තජ ල අක්ෂරය තමයි භාවිත වෙන්නේ. හරි? හරි. දැන් මම කුළුණ කතාව ඉවර කරලා හරි බලන්න. දැන් මම ආයෙනවා අපි කතා කර ඉඳී මේ නෙළුම කියන තැනින් වැඳ රද පද කමල කියන්නේ වැඳ රජතුමාගේ පාද නැමැති නෙළුම වැඳා. වැඳලා දෙසක පුතේ දෙසක කියන්නේ දිහාවක. දිහාවක මූසිලයත් උන් කල කිව්වේ උන්නා වූ කාලයේ. කල කියන්නේ කාලය. දැන් කවිය අදහස් අපි බලමු. දැන් මම මේ වචනෙන් වචන කියද්දි පොඩ්ඩක් බෝරින් ඇති. හැබැයි ඒව ඕනේ පුතේ අපිට තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 2 යටතේ ලිහිල්ලර්ථ හා අවබෝධය ඉදිරිපත් වෙනවා. අපිට එතකොට තද කළු අකුරින් දක්වන වචන වල තේරුම ලියන්න එනවා. සමහර වෙලාවට මුළු කවියෙම තේරුම ලියන්න එනවා. ඒ නිසා පුතේ මේවා මග ඇරලා උඩින් පල්ලෙන් අතපත ගන්න වැඩ මගේ නෑ. සිංහල සංගායනාව එහෙම නෑ. ඒ නිසා ඔයාට අපි හරියට පිළිවෙලට මේ වැඩේ කියා දෙනවා. පුතේ දැන් අපි බලමු සමස්ත අදහස. දැන් මූසිල එනකොට තමන්ගේ බලය දන්නේ නැතුව එන්නේ. ඒ කියන්නේ දැන් මූසිල හිතාගෙන ඉන්නවා මූසිල කියන්නේ ශිෂ්‍යයානේ. ගුත්තිල ගුරුතුමානේ. ගුත්තිල පඬිතුමා දන්න සියල්ලම මූසිලට ඉගැන්නුවනේ. මූසිල හිතාගෙන ඉන්නවා තමන්ට සර් හා සමානවම වයන්න පුළුවන්. ඇයි ඉතින් සර් දන්න ඔක්කොම මට කියා දීලා මං ඒව හොඳට ඉගෙනගෙන තියෙන්නේ.
ආය අද ඉතින් සර් ගහන ගහිල්ල මම ගහනවා තමයි. මැච් එක වින් කරනවා ටාගට් එක එකයි හැබැයි අඩුම ඩ්‍රෝ වෙනවා. පරදින්නේ නම් නෑ. එහෙම පරදිනවා කියන අවදානමක් මූසිලට නෑ. එතකොට මූසිල එහෙම එනකොට වැත්තෑවේ හාමුදුරුව අපිට පොඩි ඉඟියක් දෙනවා. මේක වක්‍රව පොඩි උපහාසයක් කියලා අපිට ඕනනම් කියත හැකි. තමන්ගේ බලය දන්නේ නැතුව එන්නේ. සභාවට ඒ නිසා කිසි පැකිලීමක් නැතුව ආවා. එයා දන්නේ නැහැ අද වෙන්න යන්නේ මොකද්ද කියලා. කිසි ගාණක් නැතුව බය නැතුව පපුව ඉස්සරහට දාලා. කවුද? මූසිල. වැඳ රද පද කමල වැඳ රජතුමාගේ පාද නැමැති නෙළුමට වැඳා. එහෙම වැඳලා ඔන්න දෙසක මූසිලයාද උන් කල ඔය දිහාවක මූසිලත් ඉන්නේ කියලා කියනවා. පුතේ මෙතන සාහිත්‍ය අලංකාරයක් තියෙනවනේ නේද? කාව්‍ය අලංකාරයක් පද කමල අපි ඒකත් ඔහොම ඉගෙන ගමු. පද කමල රජතුමාගේ පාද පද කියන්නේ පාද කමල කියන්නේ නෙළුම රජතුමාගේ පාද එක එල්ලේ සමාන කරා පුතේ නෙළුමකට. එහෙනම් එක එල්ලේ සමාන කරොත් මොකද්ද? උපමානෙමේ උපමා වුණා නම් මෙන්සේ වගේ වාගේ බඳු අයුරු ලෙස විලස වන්වැනි එව් මෙව තියෙන්න එපා පැට්ටෝ. මෙව නෑනේ. නේද? එක එල්ලේ සමාන කරලා එහෙනම් මේක මොකක්ද අලංකාරය? රූපක අලංකාරය. රූපක අලංකාරය. හරි එකත් ඔයාලට පුළුවන් නෝට් එකක් දාගන්න. කොහේ සටහන් ලියා ගන්න ඔහෙ ඉන්නේ ඉන්නම් වාලේ බෑ වැඩ කරන්න සටහන් දාගන්න ඕන. සටහනක් දාගන්න පද කමල කියන්නේ එතන පාද නැමැති නෙළුම පාද සමාන කරලා නෙළුමකට එක එල්ලේ සමාන කරපු නිසා මේක රූපක අලංකාරය. දැන් බලන්න එක දෙක කවි දෙක සංසන්දනාත්මකව අරගෙනයි මට ඔයගොල්ලන්ට රසඥතාව දියුණු කරමින් විචාර මඟ පෙන්වන්න තිබෙන්නේ. අපි එක දෙක කවි දෙක එකට අරගෙන බලමුකෝ. මේකේ හරි නේද වචන ටික එහෙම ලියාගත්තා නේද ළමයි? හරිද? අර ඉස්සල දරුවෙක් අහලා තිබ්බා සලාවත ජයපාල මැතිඳු සිරිපැර කුම්බාරජුගේ අගමැතිවරයෙක් වුණේ මං ඉස්සල කිව්වා. පුතේ බලන්න දැන් පළවෙනි කවියේ මූසිල එනකොට පළවෙනි කවියේ ගුත්තිල එනකොට බලන්න ගුත්තිල ගැන කියපු විදිහ ගුත්තිල ඇදුරු සඳ ගුත්තිල ගුරු උතුමා. හැබැයි මූසිලට එහෙම මොකුත් කිව්වේ නෑනේ. නේ? මූසිලට කිව්වා මූසිලයා නිකම් මූසලයා වගේ මූසිලයා. ඇයි? දැන් ගායන ශිල්පීන්ව හඳුන්වා දෙනකොට නේ එක ගායකයෙක්ව හඳුන්වා දෙද්දි කියනවා පිළිගන්න ඔබේ ආදරණීය ගායන ශිල්පියා මේ වේදිකාවේ කියලා එක්කෙනෙක් හොඳට අප් කරලා කියනවා. හැබැයි අනිත් එක්කෙනාව කියද්ද කියනවා ප්‍රසංග වේදිකාවට අපි මීළඟට ආරාධනා කරන්නේ ඔහුට පිළිගන්න ඔහුව කිව්වහම නිකන් හරි නෑනේ. ඒ වුණාට එහෙම එකක් වෑත්තෑවේ හාමුදුරුව කරලා. ඒ කියන්නේ හැඳි දෙකකින් බෙදලා. නේ? ගුත්තිල පඬිතුමා ගැන කිව්වා ගුත්තිල ඇදුරු සඳ ගුත්තිල ගුරු උතුමා. මූසිල ගැන නිකමට කියාපිය මූසිල සංගීතඥයෙක් කියලාවත් නේ. එහෙම කියන්නේ. මොකද කියන්නේ? මූසිලයා. ඒ වගේම ගුත්තිල පඬිතුමා ඇවිල්ලා තියෙන්නේ වීණා වාදනය කරන්නලු. ඉතින් මූසිලායේ පුතේ මෙතන බැඩ්මින්ටන් ගහන්න නෙමෙයිනේ. මූසිලාවෙත් වීණා වාදනය කරන්න තමයිනේ. ඒ වුණාට එහෙම කියන්නේ නිකමටවත්. ඊළඟට ගුත්තිල පඬිතුමා පැත්තක විශේෂයෙන් සූදානම් කරපු සුදුසු ආසනයක ගිහිල්ලා ඉන්නවා. බලන්න බබා. හැබැයි දෙවෙනි කවියේ මූසිල එයා කොහෙද ඉන්නේ? එයා දිහාවක ඉන්නේ දෙසක ඉන්නේ. දැන් අද දවසේ කාට ආසන පනවල නැතත් පුතේ රජතුමාටයි ගුත්තිලටයි මූසිලටයි ආසන පනවන්න ඕන. නේ තරගය තියෙන්නේ රජතුමා නරඹනවා විනිශ්චය කරනවා දෙපැත්තේ ගුත්තිලයි මූසිලයි ඉන්නවා. එහෙමනේ. ඒ නිසා මූසිලටත් අනිවාර්යෙන් විශේෂයෙන් සූදානම් කරපු ආසනයක් තියෙන්න එපාය. හැබැයි එහෙම කියන්නේ නැතුව නිකම්ම දිහාවක කියලා කියනවනේ. මොකද්ද පුතේ මේකට හේතුව? ඇයි මෙහෙම හැඳි දෙකක්? හේතුව තමයි මම පටන් ගන්නකොටම පටන් ගත්තේ ගුත්තිලව රවුම් කරලා. මතකයි නේද? ගුත්තිලව බෝල කරලා මොකද්ද මම ලිව්වේ? බෝසත් චරිතය. එතකොට මේ මූසිල කියලා කියන්නේ කවුද පුතේ? ඔව් මූසිල කියලා කියන්නේ බෝධිසත්වයන්ට ප්‍රතිවාදී චරිතය. ප්‍රතිවාදියා. දැන් ප්‍රතිවාදී චරිතයකට
ප්‍රතිවාදී චරිතයකට කොහොමත් එහෙමයිනේ. නේ? චිත්‍රපටයක් ගත්තත් නවකතාවක් ගත්තත් වීරයව ඉතින් උස්සලා තියෙනවනේ දුෂ්ටයව එහෙම නෙමෙයිනේ. දැන් චිත්‍රපටියක බලන්නකො ඔය වීරයා ගැහුවොත් එහෙම දුෂ්ටයට පාරක් දුන්න පාරක්. මොකද වෙන්නේ? එයාව උඩින් එකපාරට වීසි වෙලා ඔහොම ගිහිල්ලා වීදුරු බිඳිලා නේ වෙනම සංදර්ශන ගොඩයි. හැබැයි දුෂ්ටයා වීරයාට පාරක් ගැහුවොත් ලේ චුට්ටයි. ඒක දැක්කහම වීරයාට එනවා හොඳේ යෝධ බල යෝධ ශක්තිය. එහෙමනේ. ඉතින් ඒ වගේ තමයි පුතේ මේකෙත් වීර චරිතය ගුත්තිල පඬිතුමා. එයාට අභියෝග කරන චරිතය ප්‍රතිවාදී චරිතය ඔයගලන්ට තේරෙන සිංහලෙන් දුෂ්ටයා තමයි මූසිල. ඒ නිසා පුතේ ගුත්තිලව අප් කරනවා. නේද? මූසිලව හැමතිස්සෙම කන්ඩෙම් කරලා දානවා. පල්ලෙහාට ඇදලා දානවා. මේක වෑත්තෑවේ හාමුදුරුවන්ගේ උමනාවට කරන එකක් නෙමෙයි. වෑත්තෑවේ හාමුදුරුවන්ට Tamanට මූලාශ්‍රය ගන්න වෙන්නේ පුතේ ජාතක කතාවෙන්. ඒ කාලේ සම්ප්‍රදාය තමයි කවි ලියනකොට බෝසත් චරිතයෙන් තමයි කවි ලියන්න ඕන. ඒ නිසා Tamanට හිතලු ලියන්න බෑ. Tamanට ස්වාධීනව පෑන හසුරවන්න ටිකක් අමාරුයි. ඒ ජාතක කතා ආభాසය ලබන්නම වෙනවා. ඉතින් මේ ගුරුගෝල ගැටුම තියෙන ජාතක කතාවේ ඉන්න මූසිල චරිතය තමයි මේ නිරූපණය කරන්නේ. හරි දැන් ඔන්න පොඩි අදහසක් දුවල පුතාලට එනවා මේ එක දෙක කවි දෙකේ ਵਿਚාරය සම්බන්ධයෙන් නේ. අපි එහෙනම් තුන්වෙනි කවියට ඔහොම මෙමු. තුන්වෙනි කවිය. සිදුවේ මැයි වෙසෙස මහ බෝසතුන් අදහස ඉන්සුර පුරෙන් බැස අවුත් බෝසත්තු දිනවන ලෙස. සිදුවේ මැයි වෙසෙස පුතේ සිද්ධ වෙන්න ඕන වෙසෙස කියලා කියන්නේ විශේෂයෙන්. වෙසෙස කියන්නේ විශේෂයෙන්. විශේෂයෙන් මහබෝසතුන් අදහස කිව්වේ අරමුණ. ඔබ දන්නවා දැන් මහා බෝධිසත්වය කවුද කියලා? කවුද පුතේ මහබෝසතුන් කියලා කියන්නේ? ගුත්තිල පඬිතුමා. මහා බෝධිසත්වයන්ගේ අරමුණ මොකද්ද? ගුත්තිල පඬිතුමාගේ අරමුණ තමයි අද මොකද්ද? මම මේ වීණා වාදන තරගයෙන් ජයග්‍රහණය කරනවා. නේ යාගේ බලාපොරොත්තුව ඒක තමයි. එතකොට මූසිලගේ බලාපොරොත්තුව එයාගේ බලාපොරොත්තුවත් ඒකමයි. මම මේ වීණා වාදන තරගයෙන් ජයග්‍රහණය කරනවා. දෙන්නගේම බලාපොරොත්තුව ජයග්‍රහණය කරන එක. හැබැයි විශේෂයෙන් වෙසෙස විශේෂයෙන් මහා බෝධිසත්වයන්ගේ අදහස අරමුණ සිද්ධ වන්නේමය සිදුවේමයි කියන්නේ සිද්ධ වන්නේමය. ඉන් කියන්නේ එම නිසා සුරපුරෙන් බැස. එම නිසා මොකද වෙන්නේ පුතේ? දිව්‍ය ලෝකයෙන් බැහැලා. සුරපුරෙන් කියන්නේ දිව්‍ය ලෝකෙන්නේ. දිව්‍ය ලෝකෙන් බැහැලා අවුත් කියන එක අපි කලින් කිව්වා. දැන් මම ආයෙ ලියන්නේ. මොකද්ද අවුත් කියන්නේ? මම කිව්වේ ඇවිල්ලා අපිට ඕනනම් කියතේ මොකද්ද? අවුත් කියලා. අවුත් කියන්නේ පුතේ පැමිණ කියන එක. පැමිණලා බෝධිසත්වයන් දිනවීම සඳහා. බෝධිසත්වයන් දිනවීම සඳහා පැමිණ. බෝසත්තු ගුත්තිල පඬිතුමාව දිනවීම සඳහා ඇවිල්ලා තියෙනවා. දැන් කවුද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා අපිට හරියට බලා ගන්න පුළුවන්. ඊළඟ කවියෙන් දිව්‍ය ලෝකයෙන් බැහැලා බලමු කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. සහසැස් ඇවිල්ලා තියෙන්නේ. සහසැස්. මේකේ සහසැස් කියන්නේ පුතේ ශක්‍ර දේවේන්ද්‍ර. සුද්ධ සිංහලෙන් කියන්න සක්දෙවියන්. සක්දෙවියන්ට ඇස් දහසක් ඇති තැනැත්තා කියන තේරුමෙන් අපි කියනවා කවුරු කියලාද? සහසැස් කියලා කියනවා. ඔන්න දිව්‍ය ලෝකයෙන් බැහැලා ඇවිල්ලා තියෙන්නේ සෙල්ලම් බඩු කෑල්ලක් නෙමෙයි. කවුද? දෙවියන්ගේ ලොක්කා, දිව්‍ය ලෝකේ ඉන්න ප්‍රධානියා, ශක්‍ර දේවේන්ද්‍රයා, සක්දෙවියෝ ඇවිල්ලා තියෙනවා. සක්දෙවියන් ඇවිල්ලා තියෙන්නේ සහනේ තනියෙන් නෙමෙයි සක්දෙවියෝ එන්නේ පුතේ. සක්දෙවියෝ එන්නේ සහ කියන්නේ සමග
කා සමගද සක් දෙවියෝ ඇවිල්ලා තියෙන්නේ? සුරන් එක්ක ඇවිල්ලා තියෙන්නේ. සුරන් කියන්නේ පුතා දෙවියන්. ඔන්න අර ගුත්තිල පඬිතුමාගේ අදහසම සිද්ධ වන්නේමයි කියලා දිව්‍ය ලෝකයෙන් බැහැලා ආවා කියලා අපිට තුන්වෙනි කවිය කිව්වනේ. හතරවෙනි කවියේ පැහැදිලි වෙනවා කවුද ඇවිල්ලා තියෙන්නේ? සක් දෙවියන් දෙවිවරුන් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ මිනිබරණ රැස් තියෙනවනේ පුතේ. මොනවද මිනිබරණ? දැන් මේවා නම් සාමාන්‍යයෙන් දුවලා පුතාලා සමහරට කලින් අහලා තියෙන වචනනේ. මේ පාඩමට කෝඩුකාරයෙක් වුණත් ඔයා සමහරට මේක අහලා තියෙනවා. මිනිබරණ. මිනි කියන්නේ පුතා මැණික්. බරණ කියන්නේ ආභරණ. ඔය රැස් කියන එක ගොඩක් අයට පටලැවෙනවා. මොකද අපිට මාණික්‍ය ආභරණ කියපු ගමම්ම අපි ලනුව ගිලිනවා නේද? ඇයි රැස් කියන්නේ රැස් විහිදෙන රශ්මිය ලකුණු එනකොට රැස් විහිදලා තියෙයි. රැස් කියන්නේ මෙතන රශ්මිය නෙමෙයි පුතා. මෙතන රැස් කියලා කියන්නේ රාශිය. අපි රැස් වෙනවා. අන්න රාශිය. අදහස වඩා පැහැදිලි වෙන්න කවියේ අර්ථය ගලප ගන්නම රාශියේ කියලා ගත්තා. මාණික්‍ය ආභරණ රාශියේ මැණික් ආභරණ රාශියේ රසින් අන්න ඔයා කියපු රැස්. අන්න අපි හිතන රැස්. ඉතින් විභාගේ ලකුණු එනකොට ආයි දුන් දාන්න රැස් විහිද ගන්න එපා. රසින් කියලා කියන්නේ තමයි පුතේ රශ්මියෙන් කියන එක. මාණික්‍ය ආභරණ රාශියේ රශ්මියෙන් මොකද වෙලා තියෙන්නේ? සුවහස් කියන්නේ ලක්ෂ ගණනක්. සුවහස් ලක්ෂ ගණනක්. කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන අම්ල තාත්තලට සමහරට මතක් වෙන ඇති සින්දුවක්. මන් දන්නේ ආච්චිලා සීලට මතක් වෙන්නේ කියලා. කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන. ඒ කාලේ සින්දුවල මේවයේ මේ අර්ථයක් හිතන්න ඕන. එක පාර හිතන්න බෑ. අද කාලෙත් එහෙම හොඳ ගීත තියෙනවා. ඒ වැඩිපුර ප්‍රසිද්ධ වෙලා නැහැ. සමහර විටක ප්‍රසිද්ධ වුණත් අපි එකපාරට ඒවැ තේරුමක් මොකක්ද කියලා හිතන්නේ. එහෙම හිතන්න සංස්කෘතියක් අපිට නැහැ. නේද? අපේ හිස්තැන පුරවනවා. අපේ තියෙනවා හදබන්ධන ගීවින්දන කියලා පුතේ වැඩසටහන. ලංකාවේ ඕනම පාසලක දහම් පාසලක ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඕනම රාජ්‍ය ආයතනයක පෞද්ගලික ආයතනයක කර්මාන්ත ශාලාවක අපි වැඩසටහන පවත්වනවා. ඔයගලන්ට බලතැයි කොහොමද කියලා අපේ හදබන්ධන ගීවින්දන වැඩසටහන් යන්න මගේ YouTube channel එකට තිලින රත්නායක. තාම ඔයා ඒක සබස්ක්‍රයිබ් කළේ නැද්ද? සබස්ක්‍රයිබ් කරලා බලන්න. ආස හිතේ? ඔව් අනිවාර්යෙන් ආස හිතෙනවා. ඒකේ තියෙන අපේ ගීත විචාර කීපයක් ඇතුළත් කරලා අපි ඊයේ දැම්ම පාංකිරිත්තා සින්දුවේ 1 මිලියන 18ක් බලපු ගීතයක්නේ පාංකිරිත්තා. ඒ ෆ්‍රෙඩි සිල්වාගේ ගීතයනේ. ඒක යාගේ පුතා ප්‍රගීත් සිල්වා ලස්සනට ගායනා කරනවා. ඉතින් ඕන දරුවන්ට මතක් කරනවා තිලින රත්නායක YouTube channel එකට යන්න පුතාලට අපේ මේ ආධ්‍යාපනික ඉගැන්වීම් වගේම ඔයගලන්ගේ ගීත රසවින්දන අවස්ථාවන් රසඥතාව දියුණු කරගන්න ගීත රසවින්දනයන් එහි ඇතුළත් කරලා තිබෙනවා. හරි ඒකත් මතක් කළා. පුතේ දැන් ලක්ෂ ගණනක් සුරසැව්. සුරසැව් කියන්නේ දේදුණු. දේදුණු ලක්ෂ ගණනක් ආකාශෙම ඇවිලා. ඒ මොනවලින්ද? අර දිව්‍යාංගනාවන්ගේ දෙවියන්ගේ මේ ශක්‍රදේවේන්ද්‍රයත් එක්ක දෙවියෝ ආවනේ. ඒ දෙවියන්ගේ මාණික්‍ය ආභරණ රාශියේ රශ්මියෙන් දෙවියෝ ඉන්නේ උඩනේ අහසේනේ. දෙවියන්ගේ මැණික් ආභරණවල රාශියෙන් දේදුණු ආකාශේ වෙන මොකක් සීන් එකක් නෙමෙයි හොඳේ. ආකාශයේ දේදුණු ලක්ෂ ගණනක් පායලා වාගේ කියලා මෙතන ප්‍රකාශ කරනවා නේ. මොකද එතකොට අන්තිම පාදයේ අදහස නොකර සිටියේ අහස් කුස හිස් ආකාශ කුස හිස් නොකර සිටියා. අර ඉස්සර ත්‍රිවිල් වල ගහලා තිබුණානේ අහස්සේ දෙයියෝ නෑ බ්‍රෝ කියලා. ඔයා එහෙම ත්‍රිවිල් එකක් දැක්කහම මේ අයියා පොඩ නවත්තන ත්‍රිවිල් එක. අහස්සේ දෙයියෝ ෆුල් බ්‍රෝ කියලා අයියට ආදරෙන් කියලා මේ කවියෙන් පෙන්නන්න. මේ අහස්සේ දෙයියෝ ෆුල් නේ පුතා. මේ නොකර සිටියේ අහස් කුස හිස් ආකාශ කුස හිස් නොකර හිටියලු. අහසේ පිරෙන්න දෙවියෝ ඉන්නවලු. හරි. දැන් එහෙනම් මම 3-4 කවි දෙක එකට අරන් වාට අදහස කිව්වොත් එහෙම පුතේ 3-4 කවි දෙකේ මොකද වෙන්නේ? ශක් දෙවියන් ඇවිල්ලා දෙවිවරු එක්ක කාව දිනවන්නද? ගුත්තිල පඬිතුමා දිනවන්න ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ මාණික්‍ය ආභරණ රශ්මියෙන් ආකාශයේ දේදුණු ලක්ෂ ගණනක්ම ඇවිලා වාගේ පේන්න තියෙනවා. ඕක තමයි 3-4 කවි දෙකේ අදහස වෙන්නේ. හරි අපි පිළිවෙලින් කතාව වචන තේරුම් ඔය මුළු ඔක්කොම ටික වැඩේ ගොඩ දාගෙන යමු. හරි. මේ 1 2 3 4 කවි 4. දැන් ගුත්තිලාවා, මූසිලාවා, දැන් ඔඩියන්ස් එක ඉන්නවා.
අහසෙත් ඉන්නවා. ආයි අහසෙත් දෙවියෝ පිරීලා තින්නේ නේ. දැන් හවුස්ෆුල් වැඩේ පටන් ගන්න පුළුවන්. එහෙනම් වැඩේ පටන් ගන්න කලින් ළමයි මොනවා හරි මේ 1 2 3 4 කවි ගැන දරුවන්ට අහගන්න දෙයක් තියෙනවා නම් මේ සජීවී ඉගැන්වීමේදීම අහගන්න පුළුවන්කම තියෙනවා. හරි? ඉක්මනින් තියෙන ප්‍රශ්න අහන්න. මීටින් chat එකට යොමු කරන්න පුතේ ඉක්මන් කරලා. හරි අපේ දරුවෝ මුකුත් ප්‍රශ්න අහන්නේ නැහනේ. ඒ තරම් හොඳට පාඩම අවබෝධ වෙලාද? හා? තියෙන ප්‍රශ්න පුතේ අහන්න. අපේ කට්ටිය චුට්ටක් මට මැසේජ් එකක් දාගෙන එමු හැමෝම. දැන් මේ සහභාගීලා ඉන්න හැමෝම මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ කොයි ප්‍රදේශේ ඉඳලාද කියලා. අපේ සමහර ළමයි නම් මම නමින්ම දන්නවා. නමුත් හැමෝම ටක් ගාලා පණිවිඩයක් දාන්න. කොහෙන්ද ඔයා සම්බන්ධ වෙන්නේ කියලා. හා? මතුගමින්ද උපනගරෙම දාන්න එපා ප්‍රධාන නගරයක් දාන්න නැත්නම් මම දන්නේ නැති දිහා වලින් දාන්න නැතුව ටක් ගාලා chat එකෙන් දාන්න කොහෙන්ද එන්නේ කියලා අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මම ආසයි දැනගන්න කෝ කියන්න කෝ chat එක දැන් පණිවිඩයක් එනවනේ කලුතරින් ඊළඟට කොහෙන්ද වලල්ලාවිටෙන් හරි නාගොඩ හරි මේ අපේ කළුතර දිස්ත්‍රික්කේ ළමයි මද ඔක්කොම ඉන්නේ අපේ වෙන දිස්ත්‍රික්කවල දරුවෝ ටක් ගාලා එවන්න පුතේ කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා කළුතර දිස්ත්‍රික්කේ හැරුණාම වෙන ප්‍රදේශ වලින් සම්බන්ධ වෙන ළමයි මීටින් chat එකේ එවන්න chat කරන්න තේරෙනව නේද බබා මං කියා දෙන්න ඕනේ නෑනේ සිංහල අකුරු වලින් එවන්න ඕනේ නෑ ඉංග්‍රීසි අකුරු වලින් එවන්න සිංහල අකුරු පාවිච්චි වෙනවා නම් සිංහල අකුරු වලින් එවන්න
හරි අපේ ළමයි ගොඩක් අය මං හිතන්නේ කළුතර දිස්ත්‍රික්කේ ළමයි විතරයිද? එවන් chat එකේ එවන් මම බලන්නම් ඒ අතරතුර. හැමෝම එවන්නකො තමන් කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා. හරි. පුතේ අපි යමු එහෙනම් පස්වෙනි කවියට දෙදෙනම ඉඳ දෙපිට දෙන්නා දෙපිට ඉඳගෙන. දැන් හරියට තේරුම් ග්‍රහණය කරගන්න දෙපිට කියන්නේ පුතේ දෙදෙනම ඉඳ දෙපිට දෙදෙනම ඉඳ දෙපිට ආයේ පෑන අපිට ගන්න වෙලා හරි පුතේ දෙපිට කියන්නේ දෙපැත්තේ දැන් මේවා හරියට ඉගෙන ගන්න දෙදෙනම ඉඳ දෙපිට දෙන්න පිටවල උඩ ඉඳගෙන නෙමෙයිනේ දෙදෙනා දෙපැත්තේ ඉඳගෙන කොහොමත් ඉතින් දෙපැත්තේනේ නේද එක පැත්තක නම් තරගයක් තියෙන විදිහක් නැහැනේ ගුත්තිලාද එක පැත්තක මූසිලාද තව පැත්තක හැබැයි ඉතින් මීට බොහොම කාලයකට කලින් නෙමෙයි මේ ඊයේ පෙරේද වෙනකම්ම එකටම ඉඳපු එක පැත්තේ ඉඳපු දෙන්න නේද එහෙම තමයි ජීවිතේ හැටි පුතේ සමහර විටක අද අපේ හොඳම මිතුරා අනාගත දවසක අපේ ලොකුම සතුරා වෙන්න පුළුවන් මොකද මං කිව්වේ අද අපේ හොඳම මිතුරා අනාගතයේ දවසක අපේ හොඳම සතුරා වෙන්න පුළුවන් එහෙම වෙච්ච අයත් මෙතන ඉන්නවද දැනටම මට නම් එහෙම වෙලා තියෙනවානේ හරි දෙදෙනම ඉඳ දෙපිට දෙදෙනාම දෙපැත්තේ ඉඳගෙන කවුද ගුත්තිලයි මූසිලයි ඒ කාලේ මේ ගුරුතුමයි ශිෂ්‍යයයිනි අද මෙහෙම දෙපැත්තට වෙලා තරග කරාට සව් සතන් තුටු කොට සව් සත කන සව් නෙමේ සව් කියන්නේ පුතේ සියලු සත කියන්නේ සත්වයන් සත්වල් තයනු දෙකයි අපි එදා 2022 O level paper discussion එකේදී කිව්වා සත්ව තත්ත්ව ආපු නැති කට්ටිය බලන්න ගිහිල්ලා තිලින රත්නායක YouTube channel එක ඒකේ තියෙන අපේ අධ්‍යාපනික ඉගැන්වීම් වීඩියෝ කීපයක්ම ඔබට ඒ තුලින් පුළුවන් පුතේ ව්‍යාකරණ දැනුම මේ ඉස්කෝලේ වාර විභාගවලට කලින් ඉතාම හොඳින් දියුණු කරගන්න අවස්ථාව තිබෙනවා. අනිවාර්යෙන් බලන්න සමහර අය බලනවා අපෝ පැය දෙකක්නේ පැය දෙකමාරක්නේ එහෙම කියලා හිතලා නොබල ඉන්නවා. ඒ පැය දෙක ඇතුලේ පුතේ ඔයා සති දෙකක් නෙමේ මාස දෙකක් නෙමේ සමහර විටක අවුරුදු දෙකක් තිස්සේ කරන ව්‍යාකරණ දැනුම තමයි අපි සම්පින්ඩණය කරලා විභාග ඉලක්ක කරලා උගන්වලා තියෙන්නේ. අනේ ඉතින් ප්‍රයෝජනෙ ගන්න. පුතේ සියලු සත්වයන්ගේ සතන් කියන්නේ මොකද්ද පැටියෝ? සතන් කියන්නේ සිත්. තුටු කොට කියන්නේ තුටු කොට සතුටු කොට. ඔන්න දැන් තුටු පහටු වෙන්න විභාගෙට ඔවා ආවහම ලියලා නේද? මොකද පුතේ තුටු කොට කියන්නේ සතුටු කොට. සියලුම සත්වයන්ගේ සිත් සතුටු කරලා සුර ගඳබුන් ලෙසට. ඒ මොක්කුද? සුර කියන්නේ පුතේ දිව්‍ය ගඳබුන් කියලා කියන්නේ ගාන්ධර්වයන්. කාටද අපි ගාන්ධර්වයන් කියලා කියන්නේ? හෙළේ මහා ගාන්ධර්වයා පණ්ඩිත් WD අමරදේව මැතිතුමා. ගාන්ධර්වයා සංගීතඥයා. එනම් පුතේ දිව්‍ය ගාන්ධර්වයන් කියන්නේ දිව්‍ය සංගීතඥයන්. ලෙස විලස පටන්ගෙන වෙන ගායනාවට වෙන කියන්නේ වීණානේ වෙන මුකුත් නෙමෙයිනේ වීණා ගායනාව ආරම්භ කරලා. හරි. දැන් එහෙනම් බලන්න ඔන්න මේ කවි අංක 5ේදී වීණා වාදන තරගය පටන් ගන්නවා. අපි අර කවියෙන් කවිය මොකද වෙන්නේ කියලා ලියන්න ගත්ත නේද පළවෙනි කවිය. මම කිව්වේ පුතාලට වෙනම කොලයක් අරගෙන ලියා ගන්න කියලා කවි පෙළ ගැස්ම කියලා. අපි ඒකේ අංක 1ට ලිව්වනේ ගුත්තිල වීණා වාදන තරගයට පැමිණීම කියලා. පුතේ ලියන්න අංක 2 දෙවෙනි කවිය මොකද උනේ? මූසිල වීණා වාදන තරගයට පැමිණීම. හරියට ලියන්න තරඟ ගයන්න තරඟ නෙමෙයි මේ තරගය එහෙනම් නිවාසාන්තර මලල ක්‍රීඩා තරඟාවලිය කරමුද ඊළඟ අවුරුද්දෙත්? ඉස්කෝලේ සිංහල ගුරුවරු ඉන්නව නේද පුතේ? නිවාසාන්තර මලල ක්‍රීඩා තරඟාවලිය නෙමේ දෙයියෝ. මොකද්ද? නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලිය තරගය. හැබැයි අපි සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ උනාට සර් අපේ අත්තමුත්ත කාලේ ඉඳලා අපි අත්තමුත්ත නෙමේ කිරිකිත්තයි කාලේ ඉඳලා ලිව්වත් පුතේ වැරදි දේ වැරදි. ගතානුගතික වෙන්න එපා. හරි දේ ඉගෙන ගත්තාම ඒකට අනුගත වෙන්න. තරගය කියලා කියනකොට ගයන්න දරුවෝ සාමාන්‍ය ගයන්න. ඒ තරංග කියලා જાතියක් තියෙනවා. සංඥක ගයන්නේ. හැබැයි ඒ තරංග මොනවද? ඒ තරංග කියන එක සුද්ධ සිංහලෙන් ලියන්න පුළුවන් තරංග කියලා. ජල තරංග.
ජල තරංග එතකොට සංඥකග. හැබැයි මේ තරගයක් තියෙනකොට ගුත්තිල මූසිල වීණා වාදන තරංගය නෙමෙයි තරගය. කවි අංක 2 මන් ලියන්න කිව්වා මූසිල වීණා වාදන තරගයට පැමිණීම කියලා. 3 4 කවි දෙකට අංක 3ට ලියන්න. තුන්වෙනි කවිය ලියන්න. ගුත්තිල දිනවීම සඳහා සක්දෙවියන් ඇතුළු දෙවිවරුන් පැමිණීම. ගුත්තිල දිනවීම සඳහා සක්දෙවියන් ඇතුළු දෙවිවරුන් පැමිණීම. අපි මේ කවි පෙළ ගැස්මේ තුන්වෙනි කවිය මොකද උනේ කියලා ලියන්නේ නේ. ගුත්තිල දිනවීම සඳහා සක්දෙවියන් ඇතුළු දෙවිවරුන් පැමිණීම. කවි අංක 4ට ලියන්න පුතේ. අංක 4 කවිය කියලා ලියලා යට තේ ලියා ගන්න. දෙවිවරුන්ගේ ආභරණ රශ්මියෙන් ආකාශයේ දේදුණු ලක්ෂ ගණනක් මෙන් දිස්වීම. හරියට ලියන්න මං ආයෙ පාරක් කියන්නම්. ආකාශයේ දේදුණු ලක්ෂ ගණනක් මෙන් දිස්වීම. හරි. දැන් පස්වෙනි කවියනේ පුතේ. පස්වෙනි කවියට ලියා ගන්න ඕමම ලියන කවි අංක 5 වීණා වාදන තරගය ආරම්භ වීම. වීණා වාදන තරංගය නෙමෙයි ජම්මෙට වඩා පුරුද්ද ලොකෝයි සමහර අයට තරංගෙ නෙමෙයි තරගය. වීණා වාදන තරගය ආරම්භ වීම. හරි. ඔන්න කවි 5ක් අපි සාකච්ඡා කළා. දැන් බලන්න මේ පස්වෙනි කවියේ දෙදෙනා දෙපැත්තේ ඉන්නවා. දෙපැත්තෙන් ඉන්නේ. සියලුම සත්වයන්ගේ සිත් සතුටු වෙමින් නොඋනේ කට්ටිය බලන් ඉන්නේ තරගේ පටන් ගන්නකම්. ඊයේ පටන් ගන්නවා. යන්න පටන් ගන්නවා. වීණා වාදන තරගේ පටන් ගන්නවා. හැමෝටම සතුටුයි. අද ඉතින් වැඩ ඔක්කොම දමලා ගහලා මේ ඇවිල්ලා ඉන්නේ ඕක බලන්නනේ. ඉතින් පටන් ගන්න එපාය නේද? පටන් ගද්දි හරි සතුටුයි. දෙන්න වීණා වාදනය කරන්නේ කොහොමද? දිව්‍ය ගාන්ධර්වයන් වාගේ. දිව්‍ය ලෝකෙන් ආපු සංගීතඥයෝ වාගේ ගුත්තිල පඬිතුමාත් මූසිල ගාන්ධර්වයාත් වීණා වාදනය කරනවා. හරිම ලස්සනයි. අපි බලමු කවුද ලස්සනට වයන්නේ කියලා. එන්නකො කවියට කවි අංක 6ට බලමු කවුද හොඳටම කරේ කියලා. නවතා ගිගිරිය නතර වුණානේ. වීණා වාදන තරගය වීණා වාදන තරගය පටන් ගන්නවත් එක්කම පුතේ මොකද වෙන්නේ බලන්න. නවතා ගිගිරියේ කියලා කියන්නේ ഘോഷාවට. ഘോഷාව. නවතා ගිගිරියේ ഘോഷාව නතර වුණා. අනික සද්දබද්ද ඔක්කොම නැති වෙලා ගියා. ඒ සද්දබද්ද ඔක්කොම නැති වෙලා අසන ලෙස සිත් පිරියේ. මේ අනේ මට කිසි පිරියක් නෑ අනේ දැන් මොනවත් කන්න. මට නම් මේ දවස්වල එක පිරියවල් එනවා. බලාගෙන පුතේ පිරියේ කියලා කියන්නේ මොකක්ද එහෙනම්? අපි අපිරියයි කියන්නේ. එහෙනම් පිරී කියන්නේ කැමති කියන එකනේ. අපි ඒක මෙතන තේරුම ගන්නේ ආසාවෙන් කියලා. ආසයිනේ. ආසාවෙන්. අසන ලෙස සිත් පිරියේ. සිත ආසාවෙන් අහන්න. සිත ආසාවෙන් අහන්න කැර කන් විහිරියේ. කන් විහිරි කොට කිරියප්පට බල්ලෝ පැනප කිව්වලු. වීණා වාදන තරගයට ගියේ උන්ගේ කන් බීරි වෙලා. නෑ එහෙම නෙමෙයි මේ කියන්නේ. ඉතින් කියද්දි පොඩ්ඩක් අතින් දාලා කියනවනේ. මේ කන් බිහිරි කොට කියන්නේ පුතේ වෙන සද්ද බද්ද මුකුත් ඇහෙන්නේ නැහැ. ආයි මෙතනින් ගල් බෝර දැම්මත් ඇහෙන්නේ අල්ලපුවත් දැන් වීණා වාදන තරගයට හිත ගිහිල්ලා තියෙන්නේ. ඒකයි කියන්නේ වෙන පරිබාහිර සද්ද මුකුත් ඇහෙන්නේ නැහැ. දැන් දුවලා පුතාලා අපිත් එක්ක ගෙන ගන්නකොට මමත් මේ ඔන්ලයින් එකේ පුතේ උත්සාහ කරනවා ඕගොල්ලන්ව පුළුවන් තරම් මගේ දැහැනේ තියාගන්න. වෙන ගෙදරනේ අම්මා තාත්තට කතා කරනවා ආච්චි 100ටද එක එක්කෙනා සංවාද ඒ අස්සෙන් සමහර විටකට ළමයින්ට ටීවී බලන්න එහෙම දෙන්නේ අපි කියන දෙමව්පියෝ ගමටම හැින්න ටෙලිවිෂන් දාගෙන. ඉතින් ඔය සියල්ල මැද්දේ අපි උත්සාහ කරනවා ඔබේ හිත මෙතන එකතන තියාගන්න. ඔබත් උත්සාහ කරන්න ඕන.
තනි අතින් බෑනි පුතා අප්පුඩිය ගහන්න. මෙහෙම ඉතින් ගහත හැකි අත්පුඩි නෙමෙයිනේ අත්වලින් නම් නේද? සද්දේ නැගෙන්න නම් අත් දෙක එකතු වෙන්න ඕන. ඒ නිසා දරුවන්ගේ සහයෝගය දෙන්න ඕන. දරුවෝ තමන්ගේ කොටස කරන්න ඕන. වෙන දේවල් වලට හිත යවා ගන්න නැතුව අද ගුත්තිලගේ මූසිලගේ වීණා අහනවා වාගේ මේ කන් බීරි වෙලා වාගේ පාඩමත් එක්ක එකතු වෙන්න ඕන. කරත වෙන ගායනා සරියේ කරත කියන්නේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් කරද්දී කියන එක. වෙන ගායනා සරියේ වීණා වාදනය කරනවා කොහොමද? සරියේ සමාන ලෙස. සමාන ලෙස වීණා වාදනය කරනවා. කරත වෙන ගායනා සරියේ පුතේ මේ වෙලාවේ කවුද ලස්සනටම වීණා වාදනය කරන්නේ කිව්වහම ගොඩක් ළමයි ටක් ගාලා කියන්නේ ගුත්තිලනේස නැහැ. හොඳට බලන්නකො මේ කරත වෙන ගායනා සරියේ සමාන ලෙස වීණා වාදනය කරනකොට ඒ කියන්නේ පුතේ ගුත්තිල ගහන ගැහිල්ලම මූසිල ගහනවා. මූසිල ගහන ගැහිල්ලම ගුත්තිල ගහනවා. ටයි ටයි නේ? එක්කෙනාට එක්කෙනා දෙවෙනි වෙන්නේ නෑ. කරට කර. පාස් පේපර් එකේ ආව මතකද? කරට කර. දෙදෙනාම කිසිවෙකුට නොදෙවෙනි ආකාරයෙන් දැන් තරගය දෙනවා. ගුත්තිලයි මූසිලයි වීණා වාදන තරගය. ඊටාම උද්වේගකර මොහොතකට අපි ඇවිත් තිබෙන්නේ ප්‍රියාසන්නනී ගුත්තිල පඬිතුමාගේ වීණා නාදය පරයා මූසිලට නැගෙන්නට ඉඩක් ඇත්තේ නැහැ. මූසිලගේ වීණා නාදය පරයා ගුත්තිලට නැගෙන්නට ඉඩක් ඇත්තේ නැහැ. දෙදෙනාම කරට කර සටනකදී තිබෙන ආකාරයයි දැන් අපට මේ බරණැස් නුවරත් දවසේ දිස්වන්නේ කියලා විස්තර විචාරය කරන්න පුළුවන් නේද? ගුත්තිලයි මූසිලයි දෙදෙනාම එක විදිහට වීණා වාදනය කරනවා. හරි පැටවු ටික මේ වචන තේරුම් ලියා ගන්නව නේද? ලියා ගන්නව නේද? දැන් ගුත්තිලයි මූසිලයි දෙන්නම සමානව වීණා වාදනය කරනවා. මේ ඉස්සල්ලා කවියට අපි චුට්ටක් යන්ද. ඉස්සල්ලා කවියට මේ පැත්තටනේ කවිය. හරි. මේකේ අපිට හම්බුණා නේද මේ සුර ගඳබුන් ලෙසට කියලා. සුර ගඳබුන් ලෙසට කියලා හම්බුණා නේද පුතේ? මොකක්ද මේ සුර ගඳබුන් ලෙසට කිව්වේ තේරුම හරි? පස්වෙනි කවියනේ. තුන හතර අපිට ඕනේ පහ. මේක. මේ පස්වෙනි කවියේ සුර ගඳබුන් ලෙසට කිව්වහම හරි දිව්‍ය ගාන්ධර්වයන් වාගේ තමයි. මං අහන්නේ මොකක්ද එතන තියෙන සාහිත්‍ය අලංකාරය? දෙදෙනාම වීණා වාදනය කරනවා. වීණා වාදනය පටන් ගත්තා. පටන්ගෙන වෙන ගායනාවට කියන එකත් සම්බන්ධයි මේ සාහිත්‍ය අලංකාරයට. වීණා වාදනය ආරම්භ කළා දිව්‍ය ගාන්ධර්වයන් වාගේ. දැන් එක එල්ලේ සමාන කරලා තියෙනවා. නම කියන්න වෙනවනේ 4 පාරක් කියවලා තිනවා. කවුද පුතේ? ලහිඳු බෝම්බෝලෙන් එන්නේ. හරි ළමයි කට්ටිය එන දිහාවල් ටික කියවලා තියෙනවා. හොඳයි. ඔන්න මේ පටන්ගෙන වෙන ගායනාවට වීණා ගායනාව ආරම්භ කළේ කොහොමද? දිව්‍ය ගාන්ධර්වයන් වාගේ. සිදුවීම් දෙකක් එහෙම නැත්නම් වස්තුන් දෙකක් සමාන කරලා තියෙනවා. ලෙස කියන නිපාතේ දාලා ලෙසට මතක තියාගන්න. එහෙම આવොතින් ඒක අර වැඳ රද පද කමල වගේ නෙමෙයි. එතන රද පද කමල එක එල්ලේනේ. ඒක රූපක අලංකාරය. මේක උපමා අලංකාරය. ඒකත් පුතේ නෝට් එකක් දාගන්න. සාහිත්‍ය අලංකාර අපිට ඕන වෙනවා. පස්වෙනි කවිය උපමා අලංකාරයක් තිබ්බා. මට ඒක මතක් වෙලා ආයෙ දැන් පස්වෙනි කවියට ගියේ. අපි යන්නේ දැන් කවි අංක 6ටනේ. 6 කතා කළා. බලමු 7 වෙනි කවිය මොකද වෙන්නේ කියලා. හත්වෙනි කවියේ අපබෝ සතුන් මිස අනෙකකු නොම අසන ලෙස සුරරජ සිට අහස තතක් සිඳුවයි කීයේ විගස. කියමුකෝ මේ කවිය. අපබෝ සතුන් මිස අනෙකකු නොම අසන ලෙස සුරරජ සිට අහස තතක් සිඳුවයි කීය එවිගස. ඒ තාලෙට කියමුකෝ කියන්න. අපබෝ සතුන් මිස අලුත් අවුරුද්දේ හොඳ පුරුද්දකෝ කියන්න. මං කිව්වනේ පටන් ගන්නකොට අපි ශබ්ද නගා කියන දේ මතක හිටින ගතිය පුතේ වැඩි. කියමු. අපබෝ සතුන් මිස අනෙකකු නොම අසන ලෙස සුර රජ සිට අහස තතක් සිඳුවයි කීය එවිගස.
අප බෝ සතුන් මිස අනෙකකු නොම අසන ලෙස අපේ බෝධිසත්වයන්ට මිසක් වෙන කාටවත් ඇහෙන්නේ නැති වෙන්න. රහසක්. ඔව්. රහසක් කිව්වා කවුද? කනට තියලා නෙමෙයි. දැන් සතර කන්මන්ත්‍රණේ නම් එහෙමනේ නේ. කේවට්ටය කිව්වේ නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව. මේ මන්ත්‍රණය සතර කන්මන්ත්‍රණය නම් වන්නේය. එව්වා සතර කන්මන්ත්‍රණේ. මේ ගුත්තිලකාවේ සක් දෙවියන් ඉන්නේ ආකාශෙනේ. නේ හැබැයි ගුත්තිල පඬිතුමාට විදිහ විතරක් ඇහෙන්න. අද කාලම් බ්ලූටූත් වලින් ගිහින් පුළුවන් සංනිවේදනය තියාගන්න. අදාළ ඩිවයිස් එකත් එක්ක විතරක් කනෙක්ට් වෙන්න පුළුවන් නේ. අදාළ කෙනත් එක්ක විතරක් කනෙක්ට් වෙන්න පුළුවන් නේ. මොකක් හරි ඒ කාලෙත් එහෙම ක්‍රමයක් මේ ශක්‍ර පවයකින් හදාගන්න ඇති නේද? අපි දන්නේ. පුතේ සුර රජ කියන්නේ දෙයියන්ගේ රජ්ජුරුව කියන්නේ මෙතන සක් දෙවියන් ශක්‍රයා ශක්‍ර දේවේන්ද්‍රයා ආකාශයේ ඉඳලා පණිවිඩයක් දෙනවා. බෝධිසත්වයන්ට විතරයි ඇහෙන්නේ මේ අප බෝ සතුන් මිස අනිකකු නොම අසන ලෙස වෙන අයට ඇහෙන්නේ. ඒ දෙන්නගේ විතරක් sannivedanaya. හොර වැඩක්. මොකද්ද? තාතක් සිඳුවයි කීය එවිගස ඒ වහාම මොකද්ද කරන්න කිව්වේ? තතක් සිඳුවයි තතක් කඩන්න. සිඳුවයි කියන්නේ කඩන්න. සිඳුවයි කියන්නේ කඩන්න. පුතේ වීණාවේ තතක් කඩන්න. එහෙම තත් කඩලමක් එයි කරන්නේ. මේක වෙනම ඩීල් එකක්. මේක කලින් ප්ලෑන් එකක්. මේක කලින් හදපු ස්ක්‍රිප්ට් එකකට යන්නේ මේ ඩ්‍රාමා එක. ගුත්තිලයි ශක්‍රදේවේන්ද්‍රයයි මීට පෙර ආතුව හමු වුණා. මන් දිගට විස්තර කියන්නේ නැහැ පුතේ. වීණා වාදන තරගයට දින නියම වුණාට පස්සේ ගුත්තිල පඬිතුමා කල්පනා කළා මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ. අනේ මෙහෙම උන්ට ශිල්ප පිහිටියා නේද? දැන් ඉතින් මම ටිකක් වයසයි මට පෙර වගේ වීණා වාදනය කරන්න බෑ. මේ ඔක්කොලින්ම උකටලී වෙලා කලකිරිලා ගුත්තිල පඬිතුමා වනගත වුණා. මේ වෙලාවේ තමයි ශක්‍රදේවේන්ද්‍රයාගේ උණු උනේ. මොකද්ද? ශක්‍රදේවේන්ද්‍රගේ මොකවත් උණු නැහැ. ශක්‍රදේවේන්ද්‍රයා වාඩි වෙලා ඉන්න ආසනයනේ ශෛලාම්බන පඬුපුල් හස්න. ඒ ශෛලාම්බන පඬුපුල් ලස්සන උණුනාට පස්සේ ශක්‍රදේවේන්ද්‍රයා බැලුවා අපේ බෝධිසත්වයන්ට කේස් එකක් ටක් ගාලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුලොවට ඇවිල්ලා ගිහිල්ලා හම්බුණා ගුත්තිල පඬිතුමාව මහ වනේදී. සර් බය වෙන්න එපා සර්. අපි ඉන්නවා ඕන දෙයකට සර් එක්ක කියලා ඔන්න ඒ දෙන්න අතර වෙනම කතාබහක් ගියා. ඒ කතාබහේ කොටසක් තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. ශක්‍රදේවේන්ද්‍රයා කල්පනා කළා පුතේ ගුත්තිල පඬිතුමාට මේ වෙලාවේ තමන්ගේ තනි බලයෙන් මේක ජයග්‍රහණය කරන්න බෑ. මේ සමානව අරගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් කියන්න බෑ. මූසිල තමන්ගේ තාරුණ්‍යයේ ජවය භාවිත කරලා සමහරට ගුත්තිලව පරද්දන්නත් පුළුවන්. ඒක නිසා ශක්‍රදේවේන්ද්‍රයා කිව්වා බල ඉන්න එපා බොස් වහාම වීණාවේ තතක් කඩන්න කියලා ඔන්න පණිවිඩය ලබා දුන්නා. අදහස පැහැදිලි කවි අංක 7 දී මොකද උනේ කියලා. දැන් අපි 8 වෙනි කවියට එහෙනම් එමු. කවි අංක 8 හරි. දරුවෝ දැන් සමහර අය කල්පනා කරන්නේ තව කොච්චර වෙලාවක් මේක සාකච්ඡාව යයිද කියලා. සමහර අයට පුතේ ඉතින් මිනිස්සු ලෝකේ වර්ග 3ක් ඉන්නවනේ දන්නවද? මිනිස්සු ලෝකේ වර්ග 3ක් ඉන්නවා. පළවෙනි කට්ටිය තමයි අධමයෝ. උන් මෙලෝ වැඩක් කරන්නේ නැති මෙලෝ රහක් නැති අය. අනේ හරියන්නේ ලංකාවේ ඉඳලා හරියන්නේ මේ දවස්වල හරියන්නේ අපිට ඕව හරියන්නේ. එහෙම කියලා උන් මෙලෝ වැඩක් කරන්නේ. ඊළඟ කට්ටිය තමයි පුතේ මධ්‍යමයෝ. මධ්‍යමයෝ කියලා කියන්නේ වැඩ පටන් ගන්නවා. මැද හරියෙන් අතහැරලා දානවා. අනේ මේ වැඩේ අපිට නම් කරගෙන යන්න බෑ. මොකක් හරි හේතුවක් අදා ගන්නවා. මැදදී වැඩේ අතරමඟ නතර කරලා දානවා. වැඩේ කොට උඩ. සමහර අය ඉන්නවා එහෙම නෑ. අවසානයේ තෙක් තමන්ගේ අරමුණ දක්වා යනවා. ඒගොල්ලෝ තමයි පුතේ උත්තමයෝ කියලා කියන්නේ. මේ ලෝකයේ අඩුම මිනිස්සු කවුද? උත්තමයෝ. මට හිතෙනවා ටිකක් වැඩිම මධ්‍යමයෝද කියලා. කොහොමුණත් මම ඔබට යෝජනා කරන්නේ උත්තමයෙක් වෙන්න. ඉගෙන ගන්නකොට පුතේ අදිෂ්ඨානශීලීව පන්තිය ආරම්භයේ තියාගන්න ජවය අවසානයේ දක්වා ඒ විදිහටම තියාගන්න. අදිෂ්ඨානය ඇති කරගන්න. අපි අන්තිම වෙනකම්ම හොඳට වැඩ ටික කරගන්නවා කියලා. මහ ලොකු වෙලාවක් නැහැ. තව විනාඩි 20ක් යන්න කලින් මේ සාකච්ඡාව නිම වෙනවා. හරිද?
ඉතින් ඒ නිසා පුතේ අර බාගෙට එන පුරුද්ද නම් හොඳ පුරුද්දක් නෙමෙයි. ඉන්නවා ටික වෙලාවකින් යනවා. ඒගොල්ලෝ කොයි වැඩිත් බාගෙට කරගෙන. අන්තිමට වෙන්නේ කියන්න නටපු නැටුමකුත් නෑ. මොකද්ද කියන්න වෙන්නේ? නටපු නැටුමකුත් නෑ. හා බෙරේ පළුවකුත් නෑ. සමහර අය ඕක දන්නෙත් නෑ. විභාගෙට ඕනේ පුතේ සාම්ප්‍රදායික යෙදුම් වලට දන්නේ නැත්තම් ලියා ගන්න. මොකද්ද? නටපු කියන්න. මම ඒ තාලෙම කියන්නද? නටපු නැටුමකුත් නෑ. බෙරේ පළුවකුත් නෑ. ලියා ගන්න. නටපු නැටුමකුත් නෑ. බෙරේ පළුවකුත් නෑ. කවි අංක 8 බලමු දැන් මක්කයි වෙන්නේ කියලා. ගුත්තිල මහසිපි. කවුද පුතේ මහසිපි කියන්නේ? විභාගයට කනාෂොට් ලියන්න බෑ මේ පුරාතන පද්‍ය හොඳේ. එහෙම ලියන්න ගිහලා මහා සිප්පි කටුවක් කියලා තමයි ලියා ගන්න වෙන්නේ. මහසිපි කියන්නේ පුතේ මහා ශිල්පී. මහා ශිල්පී ගුත්තිල සක්දෙව් බසින් සැතපි. සක්දෙවියෝ එහෙම කිව්වා විතරයි මෙන්න බොලේ ගුත්තිල පඬිතුමා සැතපුනාද එහෙම බෑනේ නේද? ඒ සැතපි නෙමෙයි මේ සැතපි. මේ සැතපි කියලා කියන්නේ පුතේ මෙතන මේ සුද්ධ සිංහලයට අරගෙන තියෙන්නේ සංතෘප්තව කියන අදහස. සංතෘප්තව අපි වඩා පැහැදිලි වෙන්න සරල වෙන්න සතුටුව කියලා ගමුකෝ මේක. ශක්‍රදේවේන්ද්‍රයා කිව්වනේ බොස් වීණාවේ තතක් කඩන්න කියලා. ගුත්තිල පඬිතුමාට කනට මී පැණිවක් කරා වගේ හාරිම සතුටුයි. හාරිම සතුටින් ගුත්තිල පඬිතුමා මොකද කරන්නේ? මින් දිනමැයි දැපි. ඔව් මම මේකෙන් දිනනවා කියන දැපි කියලා කියන්නේ පුතේ ආඩම්බරයෙන් වෙන මුකුත් නෙමෙයි. අර මේ සිලබස් එක ආපුම කාලේ මේක වෙනාදා වචනයක් තිබුණේ. ඒක වරද්දලා තාමත් සමහර ගුරුවරු පුතේ උගන්වනවා. හරිද? දැපි කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි ආඩම්බරයෙන්. මින් දිනනවා කියන ආඩම්බරයෙන් බමර තත පළමුවෙන් සිඳපි. සිඳපි කියන්නේ කැඩුවේය. මොකද්ද කැඩුවේ? බමර තත කැඩුවා. බමර තත කියන්නේ වීණාවේ පළමු තත. වීණාවේ පළමු තත කැඩුවා. හරි? දැන් එහෙනම් කවි අංක 8 මොකද උනේ? ගුත්තිල පඬිතුමා වීණාවේ තතක් කැඩුවා. මොන තතද පුතේ කැඩුවේ? බමර තත කැඩුවා. Taman මේකෙන් කොහොම හරි දිනනවා කියන අදිෂ්ඨානයෙන් බලාපොරොත්තුවෙන් යුතුව ආඩම්බරයෙන් යුක්තව පළමුවෙන්ම මේ වීණාවේ බමර තත කඩන්න කටයුතු කළා. හරි. අපි පස්වෙනි කවියෙන් එහාට මොකද උනේ කියලා ලිව්වේ නෑනේ. කවි පෙළ ගැස්ම අපි ඒක ලියාගෙන යමු. ඔයගොල්ලෝ වචන තේරුම් ලියන් යනවද දුවේ පුතේ? කම්මැලි වෙන්න එපා දරුවෝ. අපි ඉගෙන ගන්න කාලේ ඉතින් චුට්ටක් කට්ට කන්න ඕන. චුට්ටක්වත් කට්ට කන්න නැතුව ඉතින් පට්ට සැප ගන්න බෑ අනාගතේ. මගේ ස්ලෝගන් එක අපේ ළමයි දන්නවා. අද කට්ට හෙට පට්ට. අපි බලමු මොකද වෙන්නේ කියලා පස්වෙනි කවිය ඉඳලා බලාගෙන ඉමු. හයවෙනි කවිය. පස්වෙනි කවිය කලින් ලිව්ව නේද පුතේ? පස්වෙනි කවිය අපි ලිව්වනේ වීණා වාදනයෙන් පටන් ගත්තා කියලා. දැන් එහෙනම් හයවෙනි කවිය ලියමු. ලියන්න දෙදෙනාම සමාන ලෙස වීණා වාදනය කිරීම. දෙදෙනාම සමාන ලෙසනේ සරියේ කිව්වනේ. දෙදෙනාම සමාන ලෙස වීණා වාදනය කිරීම. ඊට පස්සේ කවියක් පෙන්නද? ඒ 6නේ හරි. 6 තමයි සමානව වීණා වාදනය කළා. 7 වෙනි එකේ තතක් සිඳුවයි කීයේ විගසා. ලියමු 7 වෙනි එකට ලියන්න සක්දෙවියන් වීණාවේ තතක් සක්දෙවියන් වීණාවේ තතක් කඩන ලෙස පැවසීම. වීණාවේ තතක් කඩන ලෙස පැවසීම. අංක 8 කවිය බලමු ඊළඟට. කවි අංක 8 දී මේ 6නේ කවිය එහාට යන්නේ නැද්ද? චුට්ටක් කියන පුතේ.
හරි 8 වෙනි කවියේදී කවි අංක 8ට ලියන්න ඕනේ ගුත්තිල පඬිතුමා වීණාවේ බමර තත පළමුවෙන් කැඩීම. වීණාවේ බමර තත පළමුවෙන් කැඩීම. හරි වීණාවේ බමර තත පළමුවෙන් කැඩීම. ඊට පස්සේ අපේ 9 වෙනි කවියට එමු. තත මතුද සින්දේ පිළිමල් දපද සින්දේ යස දිගත ඇන්දේ විජය සිරි සඳගෙන වැළැන්දේ. අපෙන් අහනවා බෑත්තෑවේ හාමුදුරුවෝ තත මතුද සින්දේ මොකද්ද පුතේ මතුද කියලා කියන්නේ? මතුද කියලා කියන්නේ මතුද කියන්නේ මෙතන තත මතුද පුතේ මතුද කියන්නේ මෙතන පමණක්ද කියන එක. සින්දේ කියන එක ඔයා දන්නවනේ කැඩුවේ කියන එක කැඩුවේ තත විතරක්ද කියලා අහනවා. ඉතින් ගුත්තිල පඬිතුමා අපි දන්නේ වෙන කඩපු ඒවා නේද? මෙතන නම් ඉතින් අපි දන්නේ තතක් විතරයි තමයි කැඩුවේ. නෑ ළමයි පිළිමල් දපද සින්දේ. පිළිමල් කියන්නේ කාටද? පිළිමල් කියලා කියන්නේ ප්‍රතිවාදියා. කවුද ප්‍රතිවාදියා? මූසිල. මූසිලගෙත් එකක් කඩලානේ. ඔව් ගුත්තිල පඬිතුමා මූසිලගෙත් එකක් කඩලා. මොකද්ද කඩලා තින්නේ මූසිලගේ එක? එයාගේ දප තමයි කඩලා තින්නේ. දප කියන්නේ ආඩම්බරය. අර කලින් දැපී කිව්වේ ආඩම්බරය. ඒ කියන්නේ ආඩම්බරයේ ඉඳියනේ මූසිල. සර් ගහන ඕන එකක් මටත් ගහන්න පුළුවන් සර් කියලා. දැන් හිතාගන්න බෑනේ පුතේ මූසිලට. ඇයි තත් කඩලා ගහන එකක්. කවුද හිතන්නේ? ඒකයි කියන්නේ මූසිලගේ ආඩම්බරයක් දැන් ඉතින් නැති වෙනවා. යස දිගත ඇන්දේ. දිගත කියන්නේ පුතේ දිගන්තය. දිගන්තය පුරා Tamanගේ හැම තැනම මේක අදහස දිගන්තය කියන්නේ නේද? සෑම තැනම යස පැතුරන්න පටන් ගත්තා. යස කියන්නේ කීර්තිය. ගුත්තිල පඬිතුමාගේ කීර්තිය හැම තැනම පැතිරෙන්න පටන් ගත්තා. විජය සිරි සඳගෙන වැළැන්දේ. විජය සිරි සඳ විජයශ්‍රී කාන්තාව. ගෙන වැළැන්දේ. ගෙන කියන්නේ කැඳවා. වැළැන්දේ කියන්නේ වැළඳ ගත්තා. ගුත්තිල ඔයා ගුත්තිල සර් හාපෝ මොකද කරලා තියෙන්නේ? විජයශ්‍රී කාන්තාව කැඳවා වැළඳගෙන මේ වීණාවාදන තරගයස්සි ප්‍රසිද්ධිය ඌව කරනවදනේ? නෑ ළමයි වරදව වටහා ගන්න එපා. මේක සංකේතයක්. මේකේ පුතේ මේක එක්තරා විදිහකට රූපකයක් වශයෙන් ගන්නත් පුළුවන්. ජයග්‍රහණය විජය කාන්තාවකට සමාන කරනවා. අපි කියන්නේ දැන් ඔයා ඊයේ රෑ නිදි දෙව්දුව තුරුළු කරගත්තා නේද? දැන් කවුරුත් එහෙම නැහැ නේද ළමයි? නිදි දෙව්දුව තුරුළු කරගත්තා කියන්නේ කොල්ලෝ මොන දුවද තුරුළු කරගත්තේ? එතන නිදි දෙව්දුව තුරුළු කරගත්තා කියන්නේ හොඳට නිදාගත්තා කියන එකනේ. ආන්නේ වගේ තමයි පොතේ උනාට මේක කියලා නෑ ළමයි නොමග යන්න පුළුවන්. ගුත්තිල බෝධිසත්වය ගැන ඊට පස්සේ නේද වැරදි සිතුවිලි ඇති කරගන්න පුළුවන්. පුතේ විජයසිරි සඳ කියන්නේ විජයශ්‍රී කාන්තාව. ඒ කියන්නේ ජයග්‍රහණයේ මාවත. දැන් ඉතින් විවර වුණා වීණාවේ තත කැඩුවා කියන්නේ ඒක තමයි කවි අංක 9 පැහැදිලි වෙන්නේ. අපි එහෙනම් එමු 10 වෙනි කවියට. සුන් එතතින් එසඳ පසුකර සුරන් වෙන නද දියුණු දියුණුව නද නික්ම පැතිරෙත දසත විනිවිද. පුතේ සුන් එතතින් සුන් කියන්නේ කැඩුවා වූ ඒ තතින් එසඳ දැන් ඔයගලන්ට පුළුවන් එසඳ ඒ වේලාවේනේ ඒ කාලයේ
ඒ මොහොතේ ඒ වේලාවේ කැඩුවා වූ තතින් මොකද වෙන්නේ? සුරන්ගේ වෙන නදත්, සුරන් කියන්නේ පුතේ දෙවියන්. දෙවියන්ගේ වීණානාදයත්, දෙවියන්ගේ වීණානාදයත් පසු කර කියන්නේ පරද්දා කියන එක, පසුබස්සා කියන එක. දැන් දෙයියොත් පරාදයිලු. මතකද පටන් ගද්දි කිව්වා දෙදෙනාම වීණා වාදනය කරන්නේ දිව්‍ය ගාන්ධර්වයන් වගේ කියලා. දැන් වීණාවේ තත කැඩුවට පස්සේ ඉතින් දිව්‍ය කියන වචනේම භාවිත කළොත් වෙනසක් නැහැනේ. දැන් ඒ නිසා දෙයියොත් පරාදයි. දෙවියන්ගේ වීණානාදයටත් වඩා මිහිරි ලෙස ගුත්තිලයන්ගේ වීණානාදය මේ කැඩුවා වූ තතින් දියුණු දියුණුව. පොතේ තේරුම ගන්න පුතේ මේකට දෙගුණ දෙගුණව කියලා. දෙගුණ දෙගුණව නාදය නික්ම පැතිරෙත දසත විනිවිද දසත දසාත දස දිසාවේ ප්‍රධාන දිසා 8යිනේ. ප්‍රධාන දිසා 8ට උඩ යට දිසා එකතු වුණාට පස්සේ දස දිසා. ඒ භාවනා හැම කරනකොට දස දිසාවටම භාවනා කිරීමේ ක්‍රමයක් තියෙනවා මෛත්‍රී භාවනා වඩනකොට නේද? පුතේ මේ දස දිසාවේම විනිවිදව ගුත්තිලයන්ගේ වීණානාදයේ පැතිරෙත කියන්නේ පැතිරෙන්දී. දැන් වීණාවේ තත කැඩුවට පස්සේ ගුත්තිලයන්ගේ වීණානාදය සුපිරියට ඇහෙනවා. හරිම ලස්සනට ඇහෙනවා. දෙගුණ දෙගුණම නාදයේ මිහිරියාව දෙගුණ වෙලා, නාදයේ ඇහෙන ප්‍රමාණයක් දෙගුණ වෙලා, දස දිසාවටම ආය අස්සක් මුල්ලක් නැර ගුත්තිලයන්ගේ වීණානාදය ඇහෙනකොට මොකද වෙන්නේ කියලා අපිට ඊළඟ කවි දෙකේදී බලන්න පුළුවන්. ඔන්න බලන්නකෝ මූසිලට වෙන වැඩේ කවි අංක 11ට එනකොට. කෙලෙහි ගුණ සින්දේ මූසිල අන්ද මන්දේ ජයහි ලොබ බැන්දේ තමා වීණා තතද සින්දේ. පුතේ මේ කවිය කියන්නේ මූසිලට වෙන වැඩේ ගැන. මේ ඉන්නේ මූසිල. මූසිල මොකෝ වෙලා තින්නේ? එයා අන්ද මන්ද. එයා දැන් ෆුල් අන්දොස් වෙලා. එයා කන්ෆියුස් වෙලා ඉන්නේ. එයාට හිතා ගන්න බෑ. මේ තක්කු මුක්කු වෙලා කියන්නේ. අන්ද මන්ද වෙලා. අන්ද මන්ද තමයි නේද? මූසිල අන්ද මන්දේ. ඇයි ළමයිනේ මූසිල නෙමෙයි වෙන ඕන කෙනෙක් කොර වෙනවනේ මේ කරපු වැඩේට. තත්සුසර කොට වාදනය කරන ඕනම සංගීත භාණ්ඩයක් තත මනාව සකසා තිබුණොත්, හරියටම ටියුන් කරලා තිබුණොත් නේ පුතේ ලස්සනට වාදනය කරන්න පුළුවන්. ඒක ටියුන් එක අවුල් වුණත් ඒ ඇහෙන ටෝන් එක අවුල් වෙලා යනවා. හැබැයි අද මේ තත් කඩලා ගහනවා කියන්නේ සම්මජ්ජාතියකට තත් කඩලා ගහන එකක් කතා පොතකවත් අහලා නැතුව හිටිනේ. අඩුමතරම ඇත්ත ලෝකේ නෙමෙයි කතන්දරයකවත් අහලා නැතුව හිටිනේ. ඒ නිසා ඉතින් මූසිල අන්දමන්දයි තමයි. අනිත් පැත්තෙන් මූසිල හිතාගෙන ඉඳී ගුරුතුමා හා සමානවම Tamanට වයන්න පුළුවන් කියලානේ. නේ දැන් ඒකත් පුතේ බිඳ වැටෙමින් යන්නේ. ඒ නිසා මූසිල අන්දමන්ද වෙලා වැත්තෑවේ හාමුදුරුවෝ හරි ලස්සන එකක් මතක් කරනවා. මොකද්ද? කෙලෙහි ගුණ සින්දේ. ඔය සමහර අය ඉන්නව නේද පුතේ මේ මූසිලට ජය වේවා කියලා හිතන කට්ටිය. ජාතක කතාවත් අරගෙන මූසිලව සාධාරණීකරණය කරනවා. සමහර විටක මාටින් වික්‍රමසිංහ මහත්තයා පවා එතුමා ලියන ගුත්තිල ගීතය. ඉතින් වෙනස් අදහස් දක්වලා තියෙනවා. පුතේ මට සාමාන්‍යයෙන් මුල් කාලෙදි හිතුණා ඇත්තටම මේ මූසිල හරි නේද කියලා. බොහෝ තැන්වලදී අපිට මූසිලව අගය කරන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. මූසිල උත්සාහවන්තව ඉගෙන ගත්තා, මනාව ශිල්පී ඉගෙන ගත්තා. නේ? ඒ දේවල් අතින් ගත්තාම අපිට අවසානයේ ඔහු සමාන වැටුප් පිල්ලීම දක්වාම වරදක් කියන්න බෑ. හැබැයි රජතුමා කිව්වට පස්සේ, බ්‍රහ්මදත්ත රජුරෝ කිව්වට පස්සේ, බරණැස් නුවර රජුරෝ කිව්වට පස්සේ තරගය තියෙනවා කියලා මූසිලට යුතුයකමක් තිබුණා කියන්න අනේ රජතුමනි මට ඒ තරගෙට මුහුණ දෙන්න බෑ. මම ඕන්නම් තනිව ශිල්ප දක්වන්නම්. රජතුමනි ඔබතුමා දන්නවා ගුරුවරයාට දක්වන්න ඕන ගෞරවය ගැන. ඒ ආචාර සමාචාර දන්න ඔබතුමා මට සමාවෙන් මම තනියෙන් මගේ ශිල්ප හැකියාව පෙන්වන්නම්. රජතුමනි ගුරුතුමා සමග සටන් කරන එක සුදුසු නෑ කියලා කියන්න තිබ්බා. මෙයා එහෙම කිව්වේ නෑ. එයා හිතුවේ එයා ගැන විතරයි. මූසිල පුතේ තමන් ගැන විතරයි හිතුවේ. මූසිල කල්පනා කළේ නෑ තමන්ගේ යහපත වෙනුවෙන් තමන් මේ හැප්පෙන්නේ කාත් එක්කද කියලා. නේ? එයාට නිකමට හිතන්න තිබුණා මේ මට ශිල්ප උගන්වපු ගුරුවරයා නේද? ඒ ගුරුතුමායි නැත්තම් අද තමන් මෙතන නැහනේ. නේ? අද තමන්ට එහෙම වාදනය කරන්න පුළුවන්ද? උදේනිපුර වෙලෙන්දෝ කලින් මේ මූසිල වහෙනකොට කිව්වේ නොදත්තෙමු මේ වෙන වයතයි සිතිමු වෙන සදතයි කියලා. ගුත්තිලගේ අම්මයි තාත්තයි හිතුවේ මූසිල වාදනය කරනකොට කති වෙන මීයන සුසු යයි අත ගැසූ සැකයන.
මූසිල ප්ලේ කරද්දි හිතුවේ වීණාව මීයෝ කනවා කියලා. ඒ තරම් සවුත්තු වොයිස් එකක්, ඒ තරම් සවුත්තු ටෝන් එකක් තමයි මූසිලට තිබුණේ. හරිද? ඒ මූසිල තමයි අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ කවුරු නිසාද? ගුරුතුමා නිසා. ඒ නිසා මූසිලගේ ලකුණු ඔක්කොම ටික කැපෙනවා පුතේ. එක කැත වැඩක් කළා. ඒක මහා ජරා වැඩක්. මොකද්ද? කෙලෙහි ගුණ සින්දේ මෙයා කළ ගුණ සින්දා. මෙයා ඒ නිසා පුතේ ගුණ මකුවා. ඒ කියන්නේ වැදගත් වචනකින් ඕනනම් අකෘතඥයා. කවුද? කවුද අකෘතඥයා? මූසිල. මූසිල කියන්නේ අකෘතඥයෙක්. ළමයි අපිට ජීවිතේ මිනිස්සු ගාව මොන දේවල් තිබ්බත් මිනිහෙක් වුණාම මේ මනුස්සයට මුල මතක නැතිනම් මම හිතන්නේ ඒකට වඩා වෙන නරක ගතියක් නැතුව ඇති. මිනිහෙක්ට පුතේ මුල මතක තියෙන්න ඕන. ඒ සමහර එක ගුණාංගයකින් අපිට හොඳට මිනිහෙක්කම අයින්න පුළුවන් නේ. නේද? ඒ නිසා මේ මනුස්සයා කොච්චර හොඳට කතා කරත්, එයා මොන දේවල් කරත්, එයා මොන තරම් ගුණ යහපත් කියලා අපිට ප්‍රතිරූපයක් හදාලා එයා මොන තරම් ගුණ යහපත් කියලා අපිට ප්‍රතිරූපයක් හදලා පෙන්නුවත් මනුස්සයෙකුට මුල මතක නැත්තම් ඒ මනුස්සයාගෙන් වැඩක් නැහැ. අන්න ඒක නිසයි මම කියන්නේ මූසිලව අපට බෑ සාධාරණීකරණය කරන්න මේ කැත ලක්ෂණය නිසා, ගුණමකුකම නිසා, අකෘතඥ භාවය නිසා වෙනසීමට මුලයි මුලාමතක වීම. ඔයත් මතක තියාගන්න. වෙනසීමට මුලයි මුලාමතක වීම. පුතේ මේ කළගුණ සින්ද මූසිල ජයග්‍රහණේ ලොබ බැන්දේ. ලොබ බැන්ද කියන්නේ ආශාවෙන්. ජයග්‍රහණේ ආශාවෙන් තමා වීණා තතද සින්දේ. තමන්ගේ වීණාවේ තතත් කැඩුවා. ඔන්න මූසිල ඉල්ලගෙන කනවා. රජ කෑමක් කනවනේ. තමන්ගේ වීණාවේ තත කඩල බැලුවා. බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලට තේරෙයි කොපි කළ හැක සම කළ නොහැක කියලා. කොපි කළ හැක සම කළ නොහැක කියලා වැටහෙයිනේ. අපි කෙටි කවි සාකච්ඡාවයි පුතේ අද දවසේ කරන්නේ. අපි යනුව දැන් මේ අවසානයේට කිට්ටු වෙලා තියෙන්නේ. තව එක කවියයි අපිට මේ කෙටි විරිතෙන් දක්නට ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපිට මේවා යන්නේ බොහොම කෙටි මාත්‍රා ගණනකින් නේද? මාත්‍රා 9යි 12යි වගේ ප්‍රමාණකින් අපිට යන්නේ. අනුවන කම් කලේ ගුරුන් ගුණ සිහි නොකලේ. ආයෙත් මතක් කරනවා වැත්තෑවේ හාමුදුරුවෝ ගුරුතුමාගේ ගුණ සිහි කලේ නැහැ. අම්මා තාත්තා ගුරුවරයා ඉස්කෝලේ. පුතේ අපිට මේවා ජීවිතේ මැරෙනකම් මතක තියෙන්න ඕන දේවල්. අපේ මුල ඒවනේ පුතේ. ඒ මුල හයිය නැත්තම් අපි ගහක් විදිහට වැඩෙන්නේ නැහනේ. ඒ නිසා අපිට ඒවා මතක තියෙන්න ඕන. මේ අනුවන කම් කළා. දැන් මතක් කරනවා මෝඩකමක් කළේ කියලා. අනුවන කම් කළේ කියන්නේ මෝඩකමක් කළේ නේද? අඥානවන්තකමක් කළේ. අඩුම තරමින් අම්බුකාර පරාජයක් ලබන්න තිබ්බ තත කඩන්නේ නැතුව ඉඳියනා. දැන් තත කඩාගත්තනේ. ගුරුන් ගුණ සිහි නොකලේ. ගුරුතුමාගේ ගුණ සිහි කලේ නෑ. නදයින් නොපතලේ. නාදයයින් පැතිරුණේ නැහැ. පැතිරුණේ නැහැ. නොපතලේ කියන්නේ පතල වූවේ නැත. නාදේ පැතිර ගියේ නැහැ. අයසමය මුළු දියත පතලේ. දියත කියන්නේ ලෝකය. ලෝකය පුලා පැතිරී ගියා. මොකද්ද පුතේ? අයස නම් පැතිරී ගියා. අයස කියන්නේ අපකීර්තිය. අපිට කලින් කවියේ යස කියලා හම්බුණානේ ගුත්තිල ගැන කියද්දි. ඒ කීර්තියනේ. අයස කියන්නේ අපකීර්තිය. අදටත් ඒ නිසා කවුරුත් ළමයෙකුට නමක් දාද්දි මූසිල කියලා දාන්නේ නැහනේ. නේ හොඳ තේරුමක් තියෙන ලස්සන නමක් හැබැයි නිකන් මූසලයි වගේනේ. දාන්නේ නැහැ නිසා කවුරුත්. ඇයි? අපකීර්තිය මූසිල කියපු ගමන් අදටත් ලෝකෙ පිළිකුල් කරනවා. අන්න ලෝකය පුරා අපකීර්තිය නම් පැතිර ගියා. මෙතනින් එහාට පුතේ මූසිල ලෙෆ්ට්. ආයි මූසිල නැහැ. එයා නොකවුට් වෙලාම ගියා. කොපි කළ හැක සම කළ නොහැක. ඕකනේ කියන්නේ අනුන් කරන දේ කරන්න ගියොතින් අපිත් වඳුරෝ වෙනවා. අනිත් අයව කොපි කරන්න එපා පුතේ. Tamanගේ අනන්‍යතාවයෙන් හැදෙන්න ඕන. ඔයාගේ මොකද්ද අනන්‍යතාවය? ඔයාගේ යුනික් එක මොකද්ද? ඒක ඔයා හොයාගන්න ඕන. අද අපි සාකච්ඡාවේ අවසන් කවියට එන්නේ 13 වෙනි කවියයි දැන් අපි කතා කරන්නේ. දැන් 13 වෙනි කවිය නම් මම කවි 12ක් මේ ගන්නුවානේ. ඔයගලන්ට පුළුවන් ද මට අන්තිම කවිය උගන්වන්න? හරිම ලේසියි පුතේ.
දෙවැනි තුන්වැනි තත දෙවැනි තත තුන්වැනි තත සතරවැනි පස්වැනි තත හතරවැනි තත පස්වැනි තත සවැනි සත්වැනි තත හයවැනි තත හත්වැනි තත මෙසේ සිඳි සඳ මේ අපබෝසත. පුතේ බලන්න අපබෝසත කියන්නේ කාටද? අපබෝසත. හරි දැන් කවියාව බලන්න මේ අපබෝසත බෝසත කියන්නේ බෝධිසත්වයන්නේ. ඒ කියන්නේ ගුත්තිල පඬිතුමානේ. ගුත්තිල පඬිතුමා මෙසේ සිඳි සඳ සිඳි කියන්නේ කඩපු. දැන් සඳ ඔයාට අනුමාන කරන්න පුළුවන්. සඳ නැගෙන සඳ වේලාවේනේ. කඩපු වේලාවේ ගුත්තිල පඬිතුමා බැලුවා එක තතයි කැඩුවේ ආයේ ආවා සද්දේ හොඳේ මූසිල යස්සේ මේ කතත කඩාගෙන දැන් චාටර වෙලා ඉන්නේ. ගුත්තිල පඬිතුමා මොකද වුණේ? ගුත්තිල පඬිතුමා පුතේ 2 3 4 5 6 7 වීණාවේ තත් ඔක්කොම ටික කැඩුවා. වීණාවේ තත් ඔක්කොම ටික කැඩුවා. හරි වීණාවේ තත් ඔක්කොම ටික කැඩුවට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාට බලන්න පුළුවන් කවදටද? ඊළඟ ඉරිදා අපේ පන්ති වාරේ ඔන්ලයින්. ඒකේ සල්ලි ගන්නෑ. අපේ තේමා පාඩයක්නේ. සල්ලි එපා ඉගෙන ගන්න. සල්ලි එපා ඉගෙන ගන්න. පුතාලා අපේ ගෲප් එකේ නැතිනම් ඔන්න මන් දුරකථන අංකය ඩිස්ප්ලේ එකට දානවා. පුතේ මගේ දුරකථන අංකය 0.77 634යි 514. නම දන්නවනේ තිලින රත්නායක. ඔයගලන්ට පුළුවන් WhatsApp පණිවිඩයක් දාන්න පුතේ නොමිලේ සෙමිනා ගෲප් ලින්ක් එක කියලා. ඔයා ඉන්නවනම් දැනටමත් අපේ 2026 නොමිලේ සම්මන්ත්‍රණ ගෲප් එකේ ඒකට ඔක්කොම ලින්ක් එනවා. 25 එකේ ඉන්නවනම් ඒකට ඔක්කොම එනවා. 25 26 ભેදයක් නැහැ. අපි ගෲප් දෙක හදලා තිබ්බට දෙකටම අපේ 10 11 ශ්‍රේණි ඉගෙනීම් ඔයගලන්ට යොමු කරනවා. ඉතින් දරුවන්ට පුළුවන් සම්බන්ධ වෙන්න ලබන ඉරිදා පන්ති වාරයත් එක්ක. ඒ වගේම මම ඕන අන්තිම වෙනකන් තියාගත්ත කියන්න බදාදා දවසෙත් තියෙනවා පුතේ අපි ගංගාවේ සංගීතයේ පාඩම එක දවසින් පුනරීක්ෂණය කරනවා. මේ වගේම පැය දෙකකට ආසන්න සාකච්ඡාවක් තුළ බදාදා රාත්‍රී 7:30 සිට 9:30 දක්වා. ඉතින් සම්බන්ධ වෙන්න. ඒ ඔක්කොම ගෲප් ලින්ක් ටික මේවට එනවා. ඒ වගේම තමයි අපි ඕගලන්ට නොමිලේ උගන්වනකොට පුතේ මේ හොඳ දේ දැන් අපේ ඉගැන්වීම් මම හිතනවා අපි හරි දේ උගන්වනවා. ඒ වගේම රහට උගන්වනවා. නේ ඔය දෙකෙන් එකක් තිබිලා හරියන්නේ නැහනේ. හරි දේ හොඳ දේ කියන්නුවට බෝරින් නම් පුතේ එපා වෙනවනේ කොච්චර වුණත්. හැබැයි හොඳ රහයි ආයෙ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා නිකන් අපි මිස්ටර් බීන් සීරියස් එකක් බලන්න පටන් ගත්තා වගේ hina යනවා ඉලයට ඇදෙනකම්. ඒ වුණාට සාරයක් නැහැ. එහෙමත් වැඩක් නැහැනේ. විභාගයට ලකුණු වෙන්නේ නැහැනේ. එතකොට hina වෙවි ඉගෙන ගත්තාට මරි ජොලි පන්තිය කියලා. ඉතින් අපේ පන්තියේ පුතේ අපිට රහට උගන්වනවා හොඳට උගන්වනවා. ඉතින් මේ වැඩේ තව ජනගත කරන්න ඕගොල්ලන්ගේ සහයෝගය ලබා දෙන්න. යහළු ඉහෙලියන් අතරේ ලින්ක් එක හැමදාම කලින් එව්වහම පුතේ බෙදා හදා ගන්න මතක් කරනවා. ඔහොමයි ඉතින් වැඩේ. හරි. එහෙනම් අපේ කලුතර මතුගම ළමයි, නාගොඩ ළමයි සාමාන්‍ය පරිදි පන්තිවලදී හම්බෙමු. දැන් අලුත් අවුරුද්දෙන් පස්සේ පන්ති පටන් ගන්නවා. එන්න හැමෝම එහෙනම් අපි එහෙනම් අදට උතනින් වැඩ කටයුතු ටික අවසන් කරගන්නවා. අපි එක දෙයක් ලිව්වේ නෑනේ. අර කවිවල මොකද උනේ කියලා. ඒක අපි ඊළඟ දවස් සාකච්ඡාවට තියාගමු. ඔය ඇති. එහෙනම් දුවල පුතාලා හැමෝටම ජය වේවා. ආයුබෝවන්.